අයිබොල් නමත් සිළුමුදනාට ඔන්න ළමයි අද දවසේදී අපි අපේ 2012 පසුගිය විභාග ප්‍රශ්න පත්‍රය තමයි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් පරම්පරා කීපයක් පරණ ප්‍රශ්න පත්‍රයක් තමයි 2012 කියන්නේ. සාමාන්‍යයෙන් ගත්තාම සිලබස් ගොඩාක් දැන් වල 2019 මේ ඉඳන් තමයි දැන් 2024 5 6 එක්සෑම් එක ලියනවා නම් අනිවාර්යයෙන්ම 2019 සිට නිර්දේශිත සිලබස් එක ඇතුලේ තමයි ඔයාලා ඉගෙන ගන්න. ඉතින් ඊට කලින් සිලබස් ගණනාවක් වෙනස් වෙච්ච ගොඩාක් පරණ පේපරයක් තමයි 2012 කියලා කියන්නේ. ඉතින් අද දවසේදී අපි 2012 පේපර් එකේ MCQ පාර්ට් එක සාකච්ඡා කරනවා. ඉතින් මේ පාර්ට් එකේ මොනවා හරි ගැටලු තිබ්බනම් අනිවාර්යයෙන්ම අද වීඩියෝ එකෙන් පස්සේ ගැටලු ටික निराකරණය වෙනවා. හරි. ඉතින් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවත් එක්ක මේ විදිහටම දිගටම සම්බන්ධ වෙලා ඉන්න අනිවාර්යයෙන්ම අපි 2024 දක්වා එක්සෑම් එක දක්වා පේපර්ස් ටික සාකච්ඡා කරනවා 2023 4 දක්වා. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවත් එක්ක ඉඳලා මේකෙන් ගන්න ප්‍රතිඵලය අනිවාර්යයෙන්ම ඔයාලගේ සාල්ට් එක බැංක් එකකට යන්න පුළුවන් ප්‍රතිඵලය ගන්න කියලා මතක් කිරීම කරනවා. හරි. එහෙනම් ළමයි අද 2012 අපේ පහුගිය විභාග ප්‍රශ්න පත්‍රයේ MCQ 50 ගන්න 50 අරගෙන අපි සාකච්ඡා කරමු. එතකොට මේ 50 ඇතුලේ තියෙනවා නම් ගැටලු තිබ්බා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ निराකරණය වෙයි මේ MCQ 50 ඉවර වෙනකොට. හරි. ඉතින් මතක් කිරීමත් එක්ක ගන්න MCQ 50 අපි අනිත් වීඩියෝ එකෙන් සාකච්ඡා කරමු අපේ සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්න 8 හරි. ඒතර MCQ පේපර් එක ගන්නකොට ළමයි ඔයාලගේ සුපුරුදු විදියට විෂය අංකය දීලා තියෙනවා. ඒත් එක්කම මත කාල සීමාව පැය 2යි කියලා දීලා තියෙනවා. හරි. ඒත් එක්කම සුපුරුදු උපදේශ 5 දීලා තියෙනවා. ඒත් එක්කම උපදේශ ටික කියව ගන්න ඕන. හරි. ඒත් එක්කම උපදේශ ටික ඔයාලා කියව ගන්න. අනිවාර්යයෙන්ම එන්න ළමයි අපේ පළවෙනි ප්‍රශ්නයට ඔයාලට පේනවා ඇති විභාග අංක එහෙම දාන්න ඉන්ටර්ෆේස් එක තියෙනවා පළවෙනි පිටුවේ වගේ මේ වගේම අනිවාර්යයෙන්ම ඔයාලා පේපර් එක ගන්නකොට ඔයාලගේ දෙවෙනි තුන්වෙනි පිටුවල ඇතුලේ තියෙන පිටුවලත් අනිවාර්යයෙන්ම විභාග අංකය දාන්න දෙනවා. ඒ එන්නේ මොකද ඔයාලා BS පේපරේ ඔක ගෙදර අරන් එන්නේ නැහැ. ඕක තමයි දෙන්නේ. හරි. ඒ දෙනකොට ඔයාලගේ පේපර් එක අස්දාන ගත වීමක් උනොත් මැද පිටුවක් හරි. ඒ හින්දා ඒ ස්ටේප්ලර් කරලා තියෙන තැන් වලට එයාලා ඉන්ඩෙක්ස් නම්බර් එක උඩින් දාන්න කියලා තියෙන. ඒ මුලට දැම්ම වගේ අනිවාර්යයෙන් මේ තැන් වලටත් අනිවාර්යයෙන්ම ඔයාගේ විභාග අංකය දාන්න ඕන. හරි. ඒ මතක් කිරීමත් එක්ක ළමයි අපි යනවා අපේ ප්‍රශ්න අංක 1ට. ප්‍රශ්න අංක 1. පහත සඳහන් දෑ අතුරෙන් වොමනා ලෙස සලකුණු ලබන්න යන්න. පහත සඳහන් දෑ අතුරෙන් වොමනා ලෙස සලකුණු ලබන්නේ මොකද්ද කියලා දීලා තියෙනවා. හරි. එතකොට අපිට උත්තර පහක් දීලා තියෙනවා. උත්තර පහෙන් එක අනිවාර්යයෙන්ම වොමනා තියෙනවා. නැත්නම් ඒක අවශ්‍යතා හරි තව මොනවා හරි එකක් තියෙන්න ඕන. හරි. එතකොට ඔයාලා දන්නවා ළමයි මොනවද වොමනා කියලා කියන්නේ මොනවද අවශ්‍යතා කියන්නේ කියලා. හරි. ළමයි අපි දන්නවා අවශ්‍යතා කිව්වහම මිනිසා විසින් අනිවාර්යෙන්ම සපුරා ගත යුතු කායික සහ මානසික තත්ත්වයන් අපි කියනවා අවශ්‍යතා කියලා. හරි. ඒ අවශ්‍යතා සහ වොමනා සපුරා ගන්න විවිධ ආකාරවලට අපි කියනවා ළමයි මොනවද වුමනා කියලා. ඒ අවශ්‍යතා සහ වුමනා සපුර ගන්න විවිධ ආකාරවලට අපි කියනවා මොනවා කියලාද වුමනා කියලා. හරි. දැන් උදාහරණයක් විදිහට මෙතන ගත්තොත් අපි මෙතන ගත්තොත් ආහාර අපේ මූලික මිනිස් අවශ්‍යතාවයක්. ආහාර මූලික මිනිස් අවශ්‍යතාවයක් වල ඉගෙනගෙන තියෙනවා. ආහාර, ඇඳුම්, පැළඳුම්, නිවාස, හරි මේ සියලුම දේවල් මූලික මිනිස් අවශ්‍යතා. හරි. ඒතර ඔයාලා දන්නවා අවශ්‍යතා කියන්නේ මිනිසාගේ උත්පත්තියත් එක්කම මිනිසා උපතේදීම අරගෙන එන දේවල්. සෞඛ්‍ය කියන අවශ්‍යතාවය මිනිසා උපතේදීම අරගෙන එන්නේ. ආහාර කියන අවශ්‍යතාවය මිනිසා උපතේදීම අරගෙන එන්නේ. හරි. මේ ව්‍යාපාරික නිර්මාණය කරන්න බෑ. එතකොට මේ කියන ආහාර කියන අවශ්‍යතාවය සපුරනවා විවිධාකාර වුමනා කියනවා. හරි. අත ආහාර කියන අවශ්‍යතාවය බත් කාලා සපුර ගන්න පුළුවන්, පාන් කාලා සපුර ගන්න පුළුවන්, බනිස් කාලා සපුර ගන්න පුළුවන් විවිධාකාරයෙන් අවශ්‍යතාවය කියන එක සපුර ගන්න පුළුවන්. මේ සපුරන සියලුම ආකාරයන්ට අපි කියනවා වුමනාවන් කියලා. හරි. તો මේ විදිහට වුමනා අවශ්‍යතා කීපයක් ඔතන දීලා ඇති. ඒ හැරෙනකොට වුමනාවක් දීලා ඇති අපි බලමු. හරි. පළවෙනි එකේ දීලා තියෙනවා සංනිවේදනය. සංනිවේදනය කියන්නේ මොකද්ද ළමයි? කාලීන මිනිස් අවශ්‍යතාවයක්. කාලීන මිනිස් අවශ්‍යතාවයක්. හරි. මේක කාලයත් එක්ක සංනිවේදනය කියන එක දැන් මිනිසාගේ ජීවිතයත් එක්ක බැඳලා තියෙන මිනිසාගේ පැවැත්මට සහ කායික සහ මානසික පැවැත්මට සංනිවේදනය කියන එක අත්‍යවශ්‍යයි. හරි. අපි මේ භාවිතා කරන දේවල් ඔක්කොම සංනිවේදනයත් එක්ක බැඳලා තියෙන. ඒ හින්දා මේවා නැතුව ඔයාලට මේ දේශනයත් එක්කවත් සම්බන්ධ වෙන්න පුළුවන් කම නැහැ. ඉතින් මේ දේවල් අපේ කායික සහ මානසික ජීවිතයත් එක්ක බැඳලා තියෙන්නේ. ඉතින් හින්දා අනිවාර්යයෙන්ම සංනිවේදනය අත්‍යවශ්‍යයි. දෙක ප්‍රවාහනේ කිව්වම ළම අනිවාර්යයෙන්ම ට්‍රාන්ස්පෝර්ට් අනිවාර්යයෙන්ම අපේ ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක්. හරි. අපේ රැකියාවට යන්න, හරි. පාසල් යන්න, පන්ති යන්න සියලුම දේවල් වලට අනිවාර්යයෙන්ම ප්‍රවාහනය අත්‍යවශ්‍යයි. හරි. ඊට පස්සේ අධ්‍යාපනය අනිවාර්යයෙන්ම අධ්‍යාපනය ළමයි කාලික මිනිස් අවශ්‍යතාවයක් විදිහට සලකනවා. අධ්‍යාපනය නැතුව නේද? ලෝකේ කොහෙවත් අපිට පිළිගැනීමක් නැහැ. අනිවාර්යයෙන්ම අධ්‍යාපනයට පිළිගැනීමක් තියෙන නිසා අනිවාර්යයෙන්ම හොඳ අධ්‍යාපනයක් තියෙන්න ඕන සෑම මිනිස්සෙකුටම. ඒ මට්ටම් වලින් අධ්‍යාපනය ලැබිය යුතුයි. ඒ හින්දා අධ්‍යාපනය මූලික මිනිස් අවශ්‍යතාවයක්. 4 රක්ෂණය. අන්න රක්ෂණය කියන්නේ ළමයි රක්ෂණය කියන්නේ මොකද්ද? සෞඛ්‍ය කියන රක්ෂණ කියලම ආරක්ෂාව කියන අපේ මූලික මිනිස් අවශ්‍යතාවය සපුරාලන එක ආකාරයක්.
ආරක්ෂාව කියන මූලික මිනිස් අවශ්‍යතාවය සපුරාලන එක ආකාරයක් තමයි ළමයි රක්ෂණය කියලා කියන්නේ. රක්ෂණය කියලා කියන්නේ. හරි? රක්ෂණය තුලින් කරන්නේ අපේ අවදානම බාර දීමක්, පැවරීමක්, අදාළ රක්ෂණ සමාගම් වලට. ඉතින් මේ හරහා හරි අපේ මොකද්ද? ආරක්ෂාව කියන අවශ්‍යතාවය සපුරාලනවා මේ කියන රක්ෂණය විසින්. අන්න ආරක්ෂාව කියන අවශ්‍යතාවය සපුරාලන එක ආකාරයක් තමයි රක්ෂණය කියන්නේ. එහෙනම් රක්ෂණය මොකද්ද ළමයි? වුවමනාවක්. එහෙනම් රක්ෂණය වුවමනාවක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට අපිට ප්‍රශ්න අංක 1 පිළිතුරු අංක කී විදිහටද? 4 විදිහට හඳුනා ගන්න පුළුවන්. පහ බැලුවොත් සෞඛ්‍ය. සෞඛ්‍ය කියන්නේ ළමයි අපේ මූලික මිනිස් අවශ්‍යතාවයක්. හරි. දෙක පහත් දැක්වෙන්නේ කිසියම් භාණ්ඩ වර්ගීකරණයකට අයත් අයිතමයන් යන්නේ. කිසියම් භාණ්ඩ වර්ගීකරණයකට අයත් අයිතමයන් කිහිපයක් අපිට දීලා තියෙනවා. පහසු භාණ්ඩ, සාපු භාණ්ඩ, විශේෂිත භාණ්ඩ, නොසෙව් භාණ්ඩ. කියවනකොටම ඔයාලා දන්න ওই භාණ්ඩ වර්ගීකරණය මොකක්ද ළමයි? ওই භාණ්ඩ වර්ගීකරණය පාරිභෝගික භාණ්ඩ. අපි දන්නවා භාණ්ඩ වර්ගීකරණය වෙන ප්‍රධාන ආකාර දෙකකට. හරි? කල්පැවැත්ම අනුව සහ භාවිතය අනුව. කල්පැවැත්ම අනුව ගත්තාම කල්පවතින භාණ්ඩ, කල් නොපවතින භාණ්ඩ. භාවිතය අනුව ගත්තාම පාරිභෝගික භාණ්ඩ, කාර්මික භාණ්ඩ. පාරිභෝගික භාණ්ඩ නැවත කොටස් හතරයි. පහසු භාණ්ඩ, සාප්පු භාණ්ඩ, විශේෂිත භාණ්ඩ, නොසෙව් භාණ්ඩ. අන්න ළමයි අපෙන් අහන්නේ එම භාණ්ඩ වර්ගීකරණය කුමක්ද? ඔය දීලා තියෙන භාණ්ඩ වර්ගීකරණය ළමයි අපි හොඳටම දන්න එකක් මොකද්ද? පාරිභෝගික භාණ්ඩ. පාරිභෝගිකය පරිභෝජනය සඳහා මිලදී ගන්න භාණ්ඩ. හරි? එතරම් පාරිභෝගික භාණ්ඩ තියෙන කීයද? පිළිතුරු අංක 3 තියෙනවා. පිළිතුරු අංක 3 තියෙනවා. හරි. අපි එනවා ළමයි ප්‍රශ්න අංක 3. ප්‍රශ්න අංක 3 අපෙන් අහනවා පහත දැක්වෙන්නේ ව්‍යාපාරය පරිසරයටත් බලවේග කීපයක් කියන්නේ ව්‍යාපාර පරිසරයටත් බලවේග කීපයක් දීලා තියෙනවා. හරි. ඉතින් A B C D E F දක්වා E F G දක්වා දීලා තියෙනවා. හරි. මේ අතරින් ආසන්න පරිසරයට අදාළ බලවේග පමණක් ඇතුළත් පිළිතුරු තෝරන්න කියලා අපෙන් අහනවා. අන්න ව්‍යාපාර මොකෙන්ද අහන්නේ? පරිසරයෙන් අහන්නේ. හරි. ව්‍යාපාර කෙරෙහි බලපෑම් ඇති කරන විවිධ පාර්ශ්වයන් ක්‍රියාත්මක වන පරිසරයට අපි කියනවා ව්‍යාපාර පරිසරය කියලා. ප්‍රධාන වශයෙන් එක කොටස් දෙකයි. අභ්‍යන්තර පරිසරය, බාහිර පරිසරය. බාහිර පරිසරය නැවත කොටස් දෙකයි. එකක් ආසන්න පරිසරය, සාර්ව පරිසරය. දැන් ඔය ආසන්න පරිසරයෙන් තමයි අපේ ප්‍රශ්නය ඇහිලා තියෙන්නේ. හරි. එතකොට මේ මොකක්ද ආසන්න පරිසරය කියන්නේ? ව්‍යාපාරයට බාහිරින් පවතින නැත්නම් ව්‍යාපාරයට බාහිරින් ඇති ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට සම්බන්ධ සුවිශේෂී කණ්ඩායම් සහ තත්ත්වයන්ට අපි කියනවා මොනවා කියලාද? අපේ ආසන්න පරිසරය කියලා. ආසන්න පරිසරය කියලා. හරි. එතකොට මේ තුල ළමයි අපේ ආසන්න පරිසරය තුල ගැබ් වෙනවා ප්‍රධාන වශයෙන්ම පරිසර සාධක කීයක්ද? 5ක් ගැබ් වෙනවා. ආසන්න පරිසරය තුල පරිසර සාධක 5ක් විතර අපිට සාමාන්‍යයෙන් හඳුන ගන්න පුළුවන්. පරිසර සාධක 5ක් විතර. මොනවද ළමයි? අපේ පාරිභෝගිකයා ඉන්නවා. හරි. ඊට පස්සේ පාරිභෝගිකයා එහෙම නැත්නම් අපිට ගණන්කරු කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ අපේ තරඟකරුවා ඉන්නවා. හරි. ඊට පස්සේ සැපයුම් කරුවා ඉන්නවා. ආදේශක භාණ්ඩ නිපදවන්න ඉන්නවා. විභව ව්‍යාපාරිකයන් ඉන්නවා. විදිහට අපේ ප්‍රධාන පාර්ශ්වයන් 5ක් හඳුන ගන්න පුළුවන් ආසන්න පරිසර බලවේගයන් විදිහට. ව්‍යාපාරික ක්‍රියාකාරීත්වයට බලපාන ව්‍යාපාරයට පරිබාහිර සුවිශේෂී කණ්ඩායම් සහ තත්ත්වයන්. හරි. අපි ආසන්න පරිසරය කියලා සලකනවා. ඔය කියන පරිසර මම දැන් පහක් කිව්වා. මේ පහ මතක තියාගන්න. උතර නැති එකක් අනිවාර්යෙන්ම අපේ අපි දැන් ප්‍රශ්න අහන්නේ මොකද්ද? ආසන්න පරිසර බලවේග පමණක් ඇතුළත් පිළිතුර. ඒකට අප ආසන්න පරිසර බලවේග කීපයක් උතන දීලා තියෙනවා. ඒ මත පදනම් වෙලා අපි ගමු. හරි. ඒකට දීලා තියෙන උතන A. මම මේ ප්‍රශ්න සාකච්ඡා කරනකොට කියන දේ තමයි අනිවාර්යෙන්ම ඔය වගේ ප්‍රශ්නයකදී මෙන්න මේ පිළිවෙල දාගන්න ඕනේ. ඔය දීලා තියෙන පිළිවෙල දාගන්න මනෝමෙන් ගන්න යන්න එපා. කටකොලේ දාගන්න ඕනේ. A B C D E F G දක්වා දීලා තියෙනවා. හරි. දැන් ඕකට අදාළව අපිට ගලපන්න තියෙන්නේ. හරි. බලමු. කළමනාකරුවා. කළමනාකරුවා කියන්නේ කවුද ළමයි? ව්‍යාපාරි මොන පරිසර පද්ධතියක්ද? ආයත් සාධකයක්ද? කළමනාකරුවා අභ්‍යන්තර පරිසරයි. ඒතර ඒක අපිට ගන්න බෑ. තරඟකරුවා අන්න හරියටම හරි ළමයි. තරඟකරුවා කියන්නේ අපේ ආසන්න පරිසර බලවේගයක්. ඊළඟට සේවකයා. සේවකයා කියන්නේ ළමයි අපේ අභ්‍යන්තර පරිසර බලවේගයක්. ගණුදෙනකරුවා පාරිභෝගිකයා අනිවාර්යයෙන්ම අපේ ආසන්න පරිසර බලවේගයක්. ඒ හින්දා ගන්න පුළුවන්. හරි. ඊ ගත්තොත් අයිතිකරුවා කොහොමත් ගන්න බෑ අභ්‍යන්තර පරිසර බලවේගයක්. විභව ව්‍යාපාරිකයන් ළමයි අනාගතයේ අදාළ ශ්‍රේෂ්ඨයට ඉන්න ව්‍යාපාරිකයෝ කවුද? එයාලා ආසන්න පරිසරයට අයිති වෙන්නේ. හරි. ඊළඟට G ගත්තොත් සැපයුම් කරුවා. හරියටම හරි ළමයි සැපයුම් කරුවොත් අපිට ගන්න පුළුවන්. සැපයුම් කරුවොත් ගන්න පුළුවන්. එහෙනම් ළමයි මෙන්න මේ පිළිතුරු හතර තියෙනවද බලන්න. B තියෙන්න ඕන, D තියෙන්න ඕන, E F තියෙන්න ඕන, G තියෙන්න ඕන. B D F G බලන්න ළමයි මොන පිළිතුරේද තියෙන්නේ කියලා. B D F G අපේ තියෙනවා ළමයි එක නෑ. B D F G තියෙනවා අපේ තුන්වෙනි පිළිතුරේ දෙවෙනි පිළිතුරේ තියෙනවා. ප්‍රශ්න අංක 3 පිළිතුරු අංක 2 විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. හරි. අපි යනවා ප්‍රශ්න අංක 4. ව්‍යාපාරයක් විසින් ඉටු විය යුතු සමාජ වගකීම් කීපයක් පහත දැක්වන්න ළමයි හොඳට මතක තියාගන්න. සමාජ වගකීම් ඉටු කරන්නේ ව්‍යාපාර විසින් අදාළ ඇල්මැති පාර්ශ්වයන්. ප්‍රධාන වශයෙන් අපි පාර්ශ්වයන් 4කට ව්‍යාපාරයක් විසින් සමාජ වගකීම් ඉටු විය යුතුයි කියලා හඳුනා ගන්නවා. කාටද? සේවකයාට, ගණුදෙනුකරුවාට, සමස්ත සමාජයට සහ අදාළ අයිතිකරුවාට ව්‍යාපාරයක සමාජ වගකීම් ඉටු කළ යුතුයි. හරි. ව්‍යාපාරයක් විසින් සමාජ වගකීම් ඉටු කළ යුතුයි. එතකොට
එතන දීලා තියෙනවා අපි මේක මෙතකොට ගන්න පුළුවන් නේද? මොකද්ද ළමයි සමාජ වගකීම කියන්නේ? ව්‍යාපාරයක් Taman සමග කටයුතු කරන සියලුම පාර්ශ්වයන්ට උපරිම සාධාරණයක් වන අයුරින් කටයුතු කිරීම අපි කියන මොකක් කියලාද ව්‍යාපාරයක සමාජ වගකීම කියලා. සමාජ වගකීම කියලා. හරි. ඒතකොට F දක්වා අපි දැම්මා. අපිට මේක ගන්න වෙනවා මෙතන දීලා තියෙනවා G HI දක්වා දීලා තියෙනවා නේද? එතන HI අපිට දාගන්න පුළුවන්. හරි. HI දක්වා දීලා තියෙනවා. හරි. ওই විදිහට දීලා තියෙනවා. ඉතිරි සමාජ වගකීම් කීපයක් පහත දැක්වේ. මේ අතරින් සේවක පාර්ශ්වයට පමණක් හිටිය යුතු සමාජ වගකීම් මොනවද කියලා අපෙන් අහන්න. සේවක පාර්ශ්වයට පමණක් හිටු වෙන්න ඕන සමාජ වගකීම් මොනවද කියලායි අපෙන් අහන්න. මම කිව්වා ප්‍රධාන පාර්ශ්වයන් හතරකට සමාජ වගකීම් හිටු යුතුයි. එකෙන් එක ප්‍රධාන පාර්ශ්වයක් තමයි ළමයි කවුද අපේ සේවකයා. සේවකයා කියන්නේ. මොනවද ළමයි සේවකයාට අපි පොඩ්ඩක් මතක් කරගත්තොත් සමානාත්මතාවය කියන සමාජ වගකීම ව්‍යාපාරයක් විසින් සේවකයාට ඉටු කිය යුතුයි. ඊට පස්සේ මනා සේවක සම්බන්ධතා කියන අදාළ සමාජ වගකීම ව්‍යාපාරයක් විසින් අදාළ සේවකයාට ඉටු විය යුතුයි. ඊට පස්සේ වෘත්තීය සුරක්ෂිතතාවය කියන එක අනිවාර්යයෙන්ම ව්‍යාපාරයක් තුළ සේවකයාට ඉටු යුතු සමාජ වගකීමක්. ඊට පස්සේ ළමයි අපේ සෞඛ්‍ය පහසුකම් කියන එක අනිවාර්යයෙන්ම ආයතනය තුළ සේවකයාට ඉටු යුතු සමාජ වගකීමක්. ඔන්න ආදි වශයෙන් සමාජ වගකීම් ගණනාවක් තියෙනවා සේවකයාට ඉටු විය යුතු සමාජ වගකීම් විදියට. හරි. එතකොට බලමු අපි ගලප ගන්න පුළුවන්ද කියලා අපේ පිළිතුර. එතකොට A තොරතුරු දැන ගැනීම. තොරතුරු දැන ගැනීම කෙරෙහි කවුද ළමයි ව්‍යාපාරයේ තොරතුරු දැනුවත් භාවය නැත්නම් අදාළ වංචා දූෂණ වලින් තොරව හරි සත්‍ය දෑ පමණක් sannivedanaya කරලා කාගේ අවශ්‍ය මේ අයිතිවාසිකම්ද සුරක්ෂිත කරන්න ඕනේ ව්‍යාපාරේ. ඒ අයිතිවාසිකම් සුරක්ෂිත වීම කෙරෙහි ව්‍යාපාරයට සමාජ වගකීම ඉටු කරන්නේ කවුද? ගනුදෙනුකරුවා වෙනුවෙන්. ගනුදෙනුකරුවා වෙනුවෙන්. ඒතර ළමයි අපිට මම කියන්නේ ළමයි මේ පොඩ්ඩක් ඉන්න. එතන මම පස්සේ ප්‍රශ්න බලලා තියෙනවා. හරි. ඒතකොට ඒ එන්න කාර්යක්ෂම කළමනාකරණය. අන්න කාර්යක්ෂම කළමනාකරණය. ළමයි කාර්යක්ෂම කළමනාකරණය තුල අපිට සේවකයාට ඉටු යුතු සමාජ වගකීමක් හඳුනා ගන්න පුළුවන්ද? කාර්යක්ෂම කළමනාකරණය තුල බෑ. ඒක ආවිල්ලා නේද? අපේ කාටද? අයිතිකරුවාට ඉටු යුතු සමාජ වගකීමක් විදිහට සලකන්න පුළුවන්. ඒතර ඒක ගන්න බෑ අපිට. හරි. ඊට පස්සේ B ගත්තොත් වෘත්තීය ආරක්ෂාව. අනිවාර්යයෙන්ම වෘත්තීය ආරක්ෂාව කියන එක සේවකයාට ඉටු යුතු සමාජ වගකීමක්. හරි. ඊළඟට ප්‍රජා සත්කාරය. ළමයි ප්‍රජා සත්කාරය කියන්නේ සමාජයට ඉටු යුතු සමාජ වගකීමක්. සමාජයට ඉටු යුතු සමාජ වගකීමක්. හරි. ඊට පස්සේ D ගත්තොත් විනෝදභාවය. විනෝදභාවයෙන් යුතු අදාළ ගිණුම් කරන කටයුතු ආයතන තුල සිදු කළ යුතුයි. ඒ කවුරු වෙනුවෙන්ද? අයිතිකරු වෙනුවෙන්. අයිතිකරු වෙනුවෙන් ඉටු කළ සමාජ වගකීමක්. ඒතකොට ඒක ගන්නත් බෑ අපිට. හරි. ඊළඟට ආරක්ෂිත නිෂ්පාදිත. අන්න ආරක්ෂිත නිෂ්පාදිත කිව්වහම ළමයි අපිට හඳුනා ගන්න පුළුවන් ද ආරක්ෂිත නිෂ්පාදිත සේවකයාට අදාළ තමයි ආරක්ෂිත නිෂ්පාදිත. එහෙම නැත්නම් ගුණාත්මක නිෂ්පාදිත කරේ කවුද එල්මක් දක්වන්නේ ළමයි ව්‍යාපාරයේ කෙරෙහි නැත්නම් එහෙම නැත්නම් ව්‍යාපාරයේ විසින් සමාජ වගකීම් ඉටු කළ යුතු වන්නේ කාටද? ගනුදෙනුකරුවාට. ගනුදෙනුකරුවාට. හරි. ඒතර අපිට ගන්න පුළුවන් ආරක්ෂිත නිෂ්පාදිත අපිට ගන්න බෑ. හරි. ඒත් එක්කම F ගත්තොත් සෞඛ්‍ය පහසුකම් අනිවාර්යයෙන්ම සේවකයාට ඉටු යුතු සමාජ වගකීමක්. හරි. මං කිව්වා. ඊට පස්සේ G අපද්‍රව්‍ය කළමනාකරණය. අපද්‍රව්‍ය කළමනාකරණය ළමයි ප්‍රජාව වෙත ව්‍යාපාරයක් විසින් ඉටු කළ යුතු සමාජ වගකීමක්. එතකොට G ගන්නත් බෑ. හරි. ඊළඟට H රැකියා නියුක්තියට දායක වීම. රැකියා නියුක්තියට දායක වීම කියන්නේ ළමයි සමාජයට ඉටු යුතු සමාජ වගකීමක්. එතකොට ඒක ගන්නත් බෑ. ඊළඟට H ගත්තොත් I ගත්තොත් සමානාත්මතාවය ළමයි සේවකයාට ඉටු යුතු සමාජ වගකීමක්. සේවකයාට ඉටු යුතු සමාජ වගකීමක්. එතකොට 3යි නේද තියෙන්න ඕනේ. බලමු. පිළිතුරුත් තියෙන්නේ. පිළිතුරුත් 3යි තියෙන්නේ. B තියෙන්න ඕන, F තියෙන්න ඕන, I තියෙන්න ඕනේ. B F I. මොකද බලන්න 1 නෑ, 2 නෑ, 3 නෑ, 4 නෑ, 5 තියෙනවා ළමයි. යන්න 4 වෙනි ප්‍රශ්නේ පිළිතුරු අංක 5 විදිහට එතකොට අපිට හඳුනා ගන්න පුළුවන්. හරි. අපි යන ප්‍රශ්න අංක 5. පහත දැක්වෙන්නේ පාරිභෝගික අයිතිවාසිකම් සහ පාරිභෝගික වගකීම් කිහිපයක. ඔයාලා දන්නවා ළමයි ජෝන් F කෙනෙඩි මහතා විසින් ඇමරිකාවේ එවකට හිටපු ජනාධිපතිවරයෙක් වෙන ජෝන් F කෙනෙඩි මහතා විසින් පාරිභෝගික අයිතිවාසිකම් හතරකුත් පාරිභෝගික ජාත්‍යන්තර කියන ආයතන විසින් පාරිභෝගික අයිතිවාසිකම් හතරකුත් සමස්ත පාරිභෝගික අයිතිවාසිකම් කීයක්ද? 8ක් ඉදිරිපත් කරලා තියෙනවා. ඔය 8ම වෙන වෙනම ඔයා මතක තියාගන්න ඕන. මම හිතනවා ඔයාට මේ පාරිභෝගික අයිතිවාසිකම් මතක ඇති කියලා. හරි. ඒ වගේම ඒ පාරිභෝගික අයිතිවාසිකම් දිනා ගන්න නම් පාරිභෝගිකයා විසින් ඉටු කළ යුතු වගකීම් කීපයකුත් තියෙනවා. පාරිභෝගිකයා විසින් ඉටු කළ යුතු වගකීම් කීපයකුත් තියෙනවා. මේ වගකීම් ඉටු නොකර අදාළ අයිතිවාසිකම් දිනා ගැනීමට හැකියාවක් පාරිභෝගිකයාට නැහැ. ඉතින් මොනවද විචාරාත්මක දැනුවත් භාවය කියන එක? ඒ කියන්නේ අසා දැනුවත් වෙන්න ඕනේ. හරි. භාණ්ඩවල මිල ගණන් ගුණත්වය පිළිබඳ වෙලෙන්දාගේ නිෂ්පාදකයන්ගෙන් අහලා දැනුවත් වෙන්න ඕනේ. හරි. එහෙම නැතුව ගෙදර ගෙනල්ලා කාලේ බලලා කල්ලිකුත් වීමේ දිනේ බලලා බඩේ අමාරුවක් ඇදුණට පස්සේ අහලා බලලා වැඩක් නැහැ. ගන්න කලින් අහලා බලන්න ඕනේ. නැත්නම් ගන්න අවස්ථාවේදී අහලා බලන්න ඕනේ. හරි. ඊළඟට ළමයි සක්‍රීය සහභාගීත්වය තියෙන්න ඕනේ. හරි. කාට හරි වෙළඳපොළ ඇතුලේ ඒක පාරිභෝගිකයෙකුට
මොනවා හරි කරදරයක් වුණොත් හරි මොනවා හරි විෂමාචාරයක් වුණොත් ඒ විෂමාචාරය පිට දැකීමට සමස්ත සියලු පාරිභෝගිකයන් ඒකරාශීව කටයුතු කළ යුතුයි. සක්‍රීය සහභාගීත්වය තියෙනවා. ඊට පස්සේ තමයි පරිසරය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. සමාජය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. සහයෝගීතාවය තියෙනවා. මෙන්න මේ වගේ සමාජ මේ පාරිභෝගික වගකීම් කිහිපයක් අර කියන අයිතිවාසිකම් 8 දිනා ගන්න නම් පාරිභෝගිකයා විසින් ඉටු කළ යුතුයි. හරි. ඔය මම කියපු පාරිභෝගික අයිතිවාසිකම් දැන් අපි මෙතනින් අහන්නේ මොකද්ද? එතකොට පාරිභෝගික වගකීම් අයිතිවාසිකම් සහ වගකීම් කීපයක් දීලා තියෙනවා. ඉතින් අපෙන් අහන්නේ ඉහත සඳහන් දේ ඇතුළින් පාරිභෝගික වගකීම් ඇතුළත් වර්ණයයි අහන්නේ. අන්න මම කියපු අර වගකීම් ටික ඇතුළත් වෙනවා නම් ඒ ටික අපිට ගන්න පුළුවන් අදාළ මොනවා විදියටද? අද අපේ වගකීම් විදියට. හරි. මෙතන තියෙනවා H දක්වා තියෙනවා. හරි. බලමු. තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය අන්න ඒක ළමයි මොකද්ද? පාරිභෝගික වගකීමක්ද නැහැ. තොරතුරු දැන ගැනීමට ඇති පාරිභෝගික අයිතිවාසිකමක්. B ගත්තොත් විචාරාත්මක දැනුවත් බව. අස්වාදැනුවත් වීම පාරිභෝගික වගකීමක්. ඒතර B ගන්න පුළුවන්. හරි. C ගත්තොත් සමාජය ගැන සැලකිලිමත් වීම අනිවාර්යයෙන්ම පාරිභෝගිකයාගේ වගකීමක් බවට පත් වෙනවා. හරි. D ගත්තොත් තෝරා ගැනීම. තෝරා ගැනීමට ඇති අයිතිය අයිතිවාසිකමක් වගකීමක් නෙමෙයි. හරි. ඒතර D ගන්න බෑ. ඊට පස්සේ ඊගත්තොත් සෞඛ්‍ය සම්පන්න පරිසරයක ජීවත් වීමට ඇති අයිතිය. ඒක මොකක්ද ළමයි? පාරිභෝගික අයිතිවාසිකමක්. එතකොට අපිට ඊ ගන්නත් බෑ. හරි. ඊළඟට F ගත්තොත් පරිසරය ගැන දැනුවත් වීම නැත්නම් පරිසරය ගැන සැලකිලිමත් වීම මොකක්ද ළමයි? මේක පාරිභෝගිකයාගේ වගකීමක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට F ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ G ගත්තොත් අපද්‍රව්‍ය කළමනාකරණය ළමයි G ගත්තොත් සවන් යොමු කරවා ගැනීම. සවන් යොමු කරවා ගැනීම කියන්නේ මොකක්ද ළමයි? සවන් යොමු කරවා ගැනීමට ඇති අයිතිය. පාරිභෝගික මොකද්ද? අයිතිවාසිකම. පාරිභෝගික අයිතිවාසිකම. ඒතකොට ඒක ගන්නත් බෑ අපිට. හරි. ඊළඟට H ගත්තොත් සහයෝගීතාවය. අනිවාර්යයෙන්ම සහයෝගීතාවය පාරිභෝගිකයාගේ මොකක් විදිහට හඳුනා ගන්න පුළුවන්ද? වගකීමක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒතකොට ළමයි මොනවද තියෙන්න ඕන අපේ පිළිතුරු විදිහට? තියෙන්න ඕනේ B තියෙන්න ඕන, C තියෙන්න ඕන, F තියෙන්න ඕන, H තියෙන්න ඕන. හතරක් තියෙනවද? ඔව් හතරක් තියෙනවා. B C FH තියෙන්න ඕන. බලමු BCFH. අන්න ළමයි අපේ BCFH අපේ තියෙන දෙවෙනි පිළිතුරේ තියෙනවා. හරි. ඒතකොට පස්වෙනි ප්‍රශ්නෙට අදාළ අපේ පිළිතුර විදියට පිළිතුරු අංක 2 හඳුනා ගන්න පුළුවන්. හරි. අපි යනවා ප්‍රශ්න අංක 6. ප්‍රශ්න අංක 6 අපි අහනවා ළමයි. ප්‍රශ්න අංක 6 අපි අහනවා ISO 9001 2008 ප්‍රමිතිය යනු. අන්න ISO 9001 2008 ප්‍රමිතිය යනු. අන්න ඔයාලා දන්නවා ළමයි මේ අදාළ ප්‍රමිතිය නිකුත් කරන අන්තර්ජාතික ප්‍රමිතිය ආයතන විසින්. ඒතර මේ ISO 9001 2008 කියන ප්‍රමිතිය මොකක් සඳහාද ළමයි? තත්ත්ව කළමනාකරණ පද්ධති සහතිකකරණය සඳහා වන ප්‍රමිතිය තමයි 9001 2008 කියලා කියන්නේ. ඉතින් ඊට අමතරව තියෙනවා 14 11 ඊට පස්සේ අදාළ 22 10 ප්‍රමිති. හරි. ඊට පස්සේ අපේ තියෙනවා ඔය විදිහේ SLS සහතික තියෙනවා. හරි. ඒ වගේම GMP තත්ත්ව සහතිකකරණ තියෙනවා. විවිධ ප්‍රමිතීන් ගණනාවක් තියෙනවා. හරි. ඔය ප්‍රමිතීන් සියල්ලම ඇතුළත් PDF එකක් අපි හදලා තියෙනවා ළමයි. ඒක මගේ 076 44 65 028 කියන නම්බර් එකට WhatsApp message එකක් දාලා PDF එක අනිවාර්යෙන් ඉල්ල ගන්න. හරි. අනිවාර්යෙන් මේ PDF එක ඉල්ල ගන්න. 028 ඔය කියන WhatsApp නම්බර් එකට message එකක් දාලා අනිවාර්යෙන්ම PDF එක ඉල්ල ගන්න ඕන. හරි. එතකොට මේක ළමයි මොකද්ද අපේ ඔයාලට මතක ඇති 91 2008 ප්‍රමිතිය අපේ තත්ත්ව කල්පනාකරණ පද්ධති සහතිකරණය වන අපේ 91 2008 ප්‍රමිතිය. ඒතකොට අපේ කීයද ළමයි පිළිතුරේ තියෙන්නේ? පිළිතුරු තියෙනවා ප්‍රශ්න අංක 6 පිළිතුරු අංක 3 තියෙනවා නේද? පිළිතුරු අංක 3 තියෙනවා. අපි යනවා ප්‍රශ්න අංක 7. ප්‍රශ්න අංක 7 අපෙන් අහන්නේ හවුල් ව්‍යාපාර සම්බන්ධ සාවද්‍ය ප්‍රකාශය. මොකක්ද ළමයි සාවද්‍යය කියන්නේ? සාවද්‍යය කියන්නේ වැරදි ප්‍රකාශය අපෙන් අහන්නේ හවුල් ව්‍යාපාර සම්බන්ධව. ඒතකොට අපිට පිළිතුරු දිහා බලලා තමයි ප්‍රශ්නේ සාකච්ඡා කරන්න වෙන්නේ. බලමු. ප්‍රශ්න පිළිතුරු අංක 1 තියෙනවා අවමහල් කරුවන් සංඛ්‍යාව දෙකක් වන අතර උපරිමය සංඛ්‍යාව 20කට සීමා වේ. ඒ කියන්නේ ළමයි මේක මෙහෙමයි. සාමාන්‍ය හවුලක නම් එහෙමයි. හරි සාමාන්‍ය හවුලක නම් අපි කියන 2007 අංක 7 දන්න සමාදම් පන්ත ප්‍රකාරව අවමහල් කරුවන් සංඛ්‍යාව දෙකකුත් උපරිමය 20කටත් සීමා විය යුතුයි කියලා සාමාන්‍ය හවුලකට නම්. හැබැයි ළමයි වෘත්තීය ශාස්ත්‍රීය හවුල් ව්‍යාපාරව ගණකාධිකාරීවරුන්ගේ නීතිඥවරුන්ගේ හවුල් ව්‍යාපාරවලට මේ කියන පනත අදාළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ හවුල් කරුවන්ගේ උපරිම සංඛ්‍යාව අදාළ වෙන්නේ නැහැ. හරි. එතකොට මේක හරි සාමාන්‍ය හවුලක ගත්තාම ඕක නිවැරදි. හරි. ඒකට එක ගන්න බෑ. මොකද නිවැරදි ප්‍රකාශයක් නේ. අපෙන් අහන්නේ වැරදි ප්‍රකාශය. දෙක ගත්තොත් යම් ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට හවුල්කරුවන් එකඟ වීම. හවුල් ව්‍යාපාරයක් කියන්නේ ඒක තමයි. ලාභ ලැබීමේ පරමාර්ථයෙන් ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට හවුල්කරුවන් අතර ඇති කරන එකඟතාවය තමයි අපි හවුල් ව්‍යාපාරයක් කියලා කොහොමද කියන්නේ. ඒකට ඒකත් හරි. සෑම හවුල්කරුවෙකුම තමාගේ හා සෙසු හවුල්කරුවන්ගේ නියෝජිතකව ප්‍රධානික වශයෙන් සැලකීම හරියටම හරියම මේකට අපි කියන අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය කියලා. සෑම හවුල්කරුවෙකුම තමාගේ සහ සෙසු නියෝජිතයන්ගේ නැත්නම් සෙසු හවුල්කරුවන්ගේ ප්‍රධානිය සහ නියෝජිතයා බවට පත් වෙනවා. ඒතර මේකට අපි කියන අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය කියන සමහරට මේ අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය ළමයි අදාළ හවුල් ව්‍යාපාරයේ අවශ්‍යයක් විදිහට හඳුනා ගන්න පුළුවන් ළමයි. මොකද එක හවුල්කරුවෙක් සිදු කරන වැරැද්දකදී සියලුම හවුල්කරුවන් ඒ වැරැද්දට වගකීව යුත්තන් බවට පත් වෙනවා. මේ කියන අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය හරහා. ඒතර ඒක අවශ්‍යයක් විදිහට සලකනවා ඔයාලා ඉගෙනගෙන ඇති. හරි. එතකොට තුනත් හරි.
හතර ගත්තොත් ලිඛිත හවුල් ගිවිසුමක් නොමැතිව හවුල් ව්‍යාපාරයක් පවත්වා ගන්න නොහැකි හරියටම හරි ළමයි ඒක සම්පූර්ණ වැරදි කතාවක්. මොකද ළමයි ලිඛිත හවුල් ගිවිසුමක් නැතුව එහෙම හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න බැහැ කියන නීතියක් නැහැ. හරි. මොකද ඕන ගිවිසුමක් නැතුව උනත් හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න පුළුවන් පන්ත ප්‍රකාරව. හැබැයි ගිවිසුමක් ඇතිවීම අත්‍යවශ්‍යයි. ඒ ගිවිසුමෙන් ලිඛිත එකක් ඇති වෙනවා කියන එක අත්‍යවශ්‍ය නැහැ. එහෙම එකක් නැහැ. හරි. එතකොට ළමයි අපිට සාවද්ද ප්‍රකාශයේ විදිහට අපිට තෝරගන්න පුළුවන් පිළිතුරු අංක 4 සාවද්ද හේවත් වැරදි ප්‍රකාශය. හරි. එතකොට හවුල් ව්‍යවස්ථාවලියක්. එහෙම නැත්නම් ලිඛිත හවුල් ගිවිසුමක් තියෙන එක අනිවාර්ය නැහැ. හරි. ඔයාලා දන්නවා හවුල් ගිවිසුම ව්‍යංගයෙන් තියෙන්න පුළුවන්, වාචිකව තියෙන්න පුළුවන්, ලිඛිත තියෙන්න පුළුවන්. හරි. ඕකේ ඕන එකකින් ගිවිසුමක් තියෙන්න ඕන. හරි. එහෙම ගිවිසුමක් නැත්නම් ගිවිසුමේ සඳහන් නොවන කොන්දේසියක් වන්නේ නම් 1890 හවුල් ව්‍යාපාර ආඥා 524 වන වගන්තිය බලන්න ඕන. හරි. එතකොට ඔය ලිඛිත ගිවිසුමක් තියෙනවා කියන එක අනිවාර්ය නැහැ. එහෙම එකක් නැහැ. පහ ගත්තොත් ව්‍යාපාරයට නෛතික පුද්ගල භාවයක් නොමැති වීම. හරි. ඒක ළමයි හරියටම හරි. හවුල් ව්‍යාපාර වලට කේවල ස්වාමි ව්‍යාපාර වලට මොකක් නැද්ද? නෛතික පුද්ගල භාවය කියන එක නැහැ. ඒ වගේම ළමයි රාජ්‍ය දෙපාර්තමේන්තු ගත්තාම රාජ්‍ය දෙපාර්තමේන්තු වලටත් මොනව නැද්ද? නෛතික පුද්ගල භාවය කියන එක නෑ. ඒකත් හොඳට මතක තියාගන්න. හරි. 8 එනවා. සීමාසහිත පොදු සමාගමක කොටස් හෝ නායකර සඳහා සහභාගී වන ලෙස මහජනතාවට ආරාධනා කරමින් සමාගම විසින් ප්‍රසිද්ධ කරන්නේ අන්න ළමයි. මේක ළමයි මම පටල ගන්න නැති වෙන්න ඔයාලට පැටලෙන්නේ නැති වෙන්න මේක ගැන වීඩියෝ එකක් අපේ YouTube channel එකේ දාලා තියෙනවා අනිවාර්යෙන් බලන්න. පැටලෙන දෙක තමයි මොකද්ද? ඕක ඔයාලට පැටලෙන්නේ සංස්ථා ප්‍රකාශයයි නැත්නම් සංස්ථා ප්‍රකාශය සහ සංස්ථාපන සහතිකය අතර. දැන් ඔත සංස්ථා ප්‍රකාශය කියන්නේ ඔන්න ඔකට. මහජනතාවට කොටස් වුණ නැකර මිලදී ගන්න සීමාසහිත පොදු සමාගම් විසින් ආරාධනා කරමින් නිකුත් කරන ප්‍රකාශයට නැත්නම් ලියවිල්ලට තමයි අපි සංස්ථා ප්‍රකාශය කියලා කියන්නේ. ওই ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ ඒක. ඒතකොට ඒක ඔයාලා පටල ගන්න මොකක්ද එක්කද? සංස්ථාපන නැත්නම් සංස්ථාගත සහතිකයත් එක්ක. සංස්ථාගත සහතිකය කියන්නේ ළමයි අදාළ නෛතික ප්‍රතිපාදන සපුරාලමින් අදාළ සමාගමක් ස්ථාපිත වුණාට පස්සේ සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලියවිල්ල. හරි. ඉතින් ඒක මොකක්ද අපේ සංස්ථාගත සහතිකය. මේක සංස්ථා ප්‍රකාශය. ඒතකොට ඒක පටල ගන්න එපා. YouTube channel එකට ගිහලා අපේ බලන්න පුළුවන්. ඒක තව වැඩි දුර බලලා ඉගෙන ගන්න පුළුවන්. ඒතකොට ළමයි දැන් මෙතන අපේ ප්‍රශ්නට අදාළව කොටස් වනායකර සඳහා සහභාගී වන විදිහට මහජනතාවට සිදු කරන ඇරයුම අපි කියන සංස්ථා ප්‍රකාශය කියලා. ඒතකොට ඒකේ තියෙන අපේ 5 වෙනි පිළිතුරේ 8 ප්‍රශ්න අංක 8 පිළිතුරු අංක 5. ප්‍රශ්න අංක 9. ව්‍යවසායකත්ව සංවර්ධනයට බලපාන සාධක සහ ඊට එරෙහිව එරෙහිවන සාධක කීපයක් පහත් දැක්කන. ව්‍යවසායකත්ව සංවර්ධනයට බලපාන සාධකයි ඊට එරෙහිවන සාධකයි. එහෙම නැත්නම් අපි මට කියනවා ළමයි ව්‍යවසායකත්ව අභියෝග කියලා. අභියෝග කීපයකුත් දීලා තියෙනවා. අපෙන් අහන්නේ ඉහත දෑ අතුරෙන් ව්‍යවසායකත්ව සංවර්ධනයට එරෙහිව අන්න ව්‍යවසායකයට තියෙන අභියෝග පමණක් ඇතුළත් කාණ්ඩය තෝරන්න කියලා තියෙනවා. ඒතකොට එතන තියෙන F දක්වා දීලා තියෙනවා. හරි. F දක්වා එක දීලා තියෙන බලමු. මනෝවිභීතිය. අන්න ළමයි මනෝවිභීතිය. ළමයි මනෝවිභීතිය කියන්නේ ඔයාලා දන්නවා මේක ව්‍යවසායකත්වයේ මේ අපිට වර්ධනයට බලපාන සාධකයක්ද අභියෝගයක්ද? මේක ළමයි අභියෝගයක්. ඒ කියන්නේ ළමයි මනෝවිභීතිය කියන්නේ මොකද්ද? ව්‍යවසායකයෙක් නැත්නම් පුද්ගලයෙක් ඔහුට ආවෙනික වෙච්ච එකම ආකාරයට හිතනවා නම් මේක වෙනස් කරන්නේ නැතුව. හරි. ඒක මනෝවිභීතිය කියලා කියනවා. ඒතකොට ළමයි අපි ව්‍යවසායකයෙක් කියලා හඳුනගන්නේ කවුද? ගතික ව්‍යාපාර පරිසරය තුළ නව්‍යතා සම්පාදනය කරමින් අවස්ථා හඳුනා ගනිමින් හරි. අවදානමක් දරා නව්‍යතා සම්පාදනයේ දෙන පුද්ගලයන් ව්‍යවසායකයෙක් කියලා කියන්නේ. ඒතකොට ළමයි ගතික ව්‍යාපාර පරිසරයත් එක්ක අවදානමක් දරලා නව්‍යතා සම්පාදනය කරන්න මොකක් කරන්න ඕනද? මේ මනෝවිභීතිය කියන එක අතහැර ගන්න ඕනේ. එයාට ආවෙනික වෙච්ච එකම ආකාරයට හිතන එක අතහැර ගන්න ඕනේ. ඒතකොට මේක මනෝවිභීතිය කියන්නේ එයාට ආවෙනික වෙච්ච එකම ආකාරයට හිතනවා කියන එක. ඒතකොට ඒක මොකද්ද ව්‍යාපාරේ නැත්නම් අදාළ හවුල් මේ කාගේද මේ ව්‍යවසායකයාගේ මොකද්ද? අපේ අභියෝගයක් විදිහට සලකන්න පුළුවන්. ඒතකොට අපිට මනෝවිභීතිය සලකන්න පුළුවන් අභියෝගයක් විදිහට. ඒතකොට ඒ ගන්න පුළුවන්. B ගත්තොත් පරිකල්පන චින්තනය. අන්න ළමයි පරිකල්පන චින්තන හොඳ පරිකල්පන ඥානයක් තියෙනවා. ඒක ළමයි මොකද්ද ව්‍යවසායකයාගේ මේ වර්ධනයට බලපාන සාධකයක් බවට පත් වෙනවා. ඒතකොට ඒක ගන්න බෑ. අපෙන් අහන්නේ අභියෝගනේ. ආදර්ශ චරිතන් රෝල් මොඩල් එකක් අධ්‍යයනය කරනවා. ඒ කියන්නේ ළමයි කවුරු හරි ඉන්න දැන් ඉන්දියාවේ වෙන මුකේෂ් අම්බානි ලංකාවේ වෙන ධම්මික පෙරේරා වගේ අන්නේ වගේ පුද්ගලයන්ව ලුහු බඳිනවා. අදාළ මේ ව්‍යවසායකත්ව කටයුතු වලට ඉන්න නැත්නම් පොඩි ව්‍යවසායකයෝ යලව ලුහු බඳිනවා. හරි. ආදර්ශ චරිත අධ්‍යයනය කරනවා. හරි. මේක මොකද්ද? ව්‍යවසායකත්ව වර්ධනයට බලපාන සාධකයක්. ඒතකොට C ගන්නත් බෑ. D එනවා අනුකරණය. අන්න ළමයි මොකක් හරි නිෂ්පාදනයක් ඉදිරිපත් කරාට පස්සේ වෙළඳපොළට දැම්මට පස්සේ මේක ක්ෂණිකව අනුකරණය කරනවා. අනුකරණය කරනවා කියන එක තෝරන මොකද්ද ළමයි ව්‍යවසායකයාගේ අභියෝගයක් විදිහට සලකනවා. දැන් අපි ඔයා මොකක් හරි නිෂ්පාදනයක් නවීතා සම්පාදනය කරලා පරීක්ෂණ හා සංවර්ධනය කරලා ඔයා තොරතුරු රැස් කරගෙන මොකක් හරි නිෂ්පාදනයක් වෙළඳපොළට ඉදිරිපත් කරාට පස්සේ මේක ක්ෂණිකව අනුකරණය කරනවා. අනුකරණය කරනවා කියන එක ඔයාලට මොකද්ද? ඇත්තටම ව්‍යවසායකයාට අභියෝගයක්. හතරට D අපිට අභියෝගයක් විදිහට සලකන්න පුළුවන්. හරි E ගත්තොත් අත්දැකීම්. ළමයි අත්දැකීම් වලින් ඵල ලැබීම. මේක මොකද්ද? ව්‍යවසායකයා සංවර්ධනය වෙන්න බලපාන සාධකයක්. හරි. ඒතකොට E ගන්න බෑ. F ගත්තොත් ගතානුගතික බව. මොකද්ද ළමයි ගතානුගතික බව කියන්නේ? ව්‍යවසායකයා පාරම්පරික
ඒ ක්‍රමවේද වලින් මිදීමට තියෙන අකමැතිය. පාරම්පරික ඒ පරණ විදියටම හිතන්නේ. පරණ විදියට හිතන්න බෑ අගතික ව්‍යාපාර පරිසරයත් එක්ක. ඒතකොට ඒක මොකද්ද ව්‍යාපාරික මේ ව්‍යවසායකයාගේ අභියෝගයක් බවට පත් වෙනවා. ඒතකොට ඒක ගන්න පුළුවන්. හරි. එතකොට අපේ පිළිතුරු වෙන්න ඕනේ A තියෙන්න ඕනේ D තියෙන්න ඕනේ F තියෙන්න ඕනේ. A තියෙන්න ඕන D තියෙන්න ඕන F තියෙන්න ඕන. බලමු. A D F. අන්න ළමයි අපේ එක පළවෙනි පිළිතුරෙම තියෙනවා. 9 වෙනි ප්‍රශ්නේ පිළිතුරු අංක 1 තියෙනවා. A D F. හරි. අපි යනවා ප්‍රශ්න අංක 10. ප්‍රශ්න අංක 10 අපෙන් අහනවා ළමයි චෙක්පත් රේඛනය සම්බන්ධයෙන් අහන්නේ. හරි. චෙක් එකක් ක්ලොස් කරන එක ගැන අහන්නේ. බලමු. චෙක්පත් රේඛනය කියන ආකාර කිහිපයක් පහත දැක්වේ කියලා තියෙනවා. රේඛනය කරලා තියෙන ආකාර කිහිපයක් තියෙනවා. ඔයාලා දන්නවා ළමයි චෙක්පත් රේඛනය කරනකොට හරි ආකාර දෙකකට මේ රේඛනය සිද්ධ කරන්න පුළුවන්. ආකාර දෙකකට රේඛනය සිද්ධ කරන්න පුළුවන්. හරි. මොකක්ද ළමයි ආකාර දෙක වෙන්නේ? එකක් සාමාන්‍ය රේඛනය, අනිත් එක විශේෂ රේඛනය. සාමාන්‍ය රේඛනය, විශේෂ රේඛනය. හරි. එතකොට මොකක්ද ළමයි මේක සාමාන්‍ය රේඛනය කියලා කියන්නේ? සාමාන්‍ය රේඛනය කියලා කියන්නේ ළමයි සම්මත නැත්නම් චෙක්පතකට යෙදිය හැකි සම්මත වගන්තියක් සහිතව හෝ රහිතව චෙක්පතෙහි මූණට හරහා සමාන්තර රේඛා දෙකක් ඇඳීම අපි කියනවා මොකක් කියලාද? සාමාන්‍ය රේඛනය කියලා. සම්මත වගන්තියක් සහිතව හෝ රහිතව. සම්මත වගන්තීන් වලට අපිට ගන්න පුළුවන් ගනුදෙනු කළ නොහැක ආදායකයාගේ ගිණුමට පමණි රුපියල් 5000ක් දක්වා පමණි. හරි. ඔන්න ඔය විදිහට සම්මත වගන්ති තියෙනවා. අපිට හිතෙන එක ඇතුළත් කරන්න බෑ. සම්මත වගන්ති තියෙනවා. ඒ සම්මත වගන්තියක් සහිතව හෝ රහිතව චෙක්පතෙහි මූණට හරහා සමාන්තර රේඛා දෙකක් ඇඳීමට අපි කියනවා සාමාන්‍ය රේඛනය කියලා. සාමාන්‍ය රේඛනය කියලා. හරි. එතකොට මේක සාමාන්‍ය රේඛනය හිස්ව තියෙන්න පුළුවන්. සමහරවිට මේ හිස්ස නැතුව මේක ඇතුලේ සම්මත මේ කොන්දේස් වගන්තියක් ඇතුළත් කරලා තියෙන්න පුළුවන්. ඉතින් මෙහෙම වුණාම මේකට අපි කියනවා මොකක් කියලාද ළමයි? සාමාන්‍ය රේඛනයක් කියලා. සාමාන්‍ය රේඛනයක් කියලා. හරි. ඒත් එක විශේෂ රේඛනයක් කියන ළමයි සරල සමාන්තර රේඛා දෙකක් නොමැතිව හෝ නැත්නම් සරල සමාන්තර රේඛා දෙකක් මත වාණිජ්‍ය බැංකුවක සහ සම්මත කොන්දේසියක් ඇතුළත් වන විදිහට සිදු කරනවා නම් යම් රේඛනයක් ඒකට අපි කියනවා විශේෂ රේඛනය කියලා. හරි. දැන් මෙතන වගන්තියක් නැතුව නිකන් මහජන බැංකුව කියලා හරහාට ක්‍රොස් කරලා තියෙනවා නම් අන්න ඒක කියනවා අපි විශේෂ රේඛනය කියලා. ඒත් එක්ක මේකත් එක්කලම අනුමත කොන්දේසියක් ලියන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් මේ මහජන බැංකුව කියන කොන්දේසිය සරල සමාන්තර රේඛා දෙකක් අතර ලියනවා වෙන්න පුළුවන් මහජන බැංකුව කියලා. එහෙමනොත් ඒක විශේෂ රේඛනයක්. මේක ඇතුලේ ඔන්න සම්මත කොන්දේසියක් ලියන්න පුළුවන් ආදායකයාගේ ගිණුමට පමණි. එහෙම නැත්නම් බැංකුවේ බ්‍රාන්ච් එකේ වගේ දාන්න පුළුවන්. අර ඒ වගේ දාලා කරන රේඛනයට අපි කියනවා විශේෂ රේඛනය කියලා. හරි. දැන් අපි මෙතන අහන්නේ මොකද්ද? අපෙන් අහන්නේ ඉහත රේඛන අතුරෙන් සාමාන්‍ය රේඛන පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න කියලායි අපෙන් අහන්නේ. සාමාන්‍ය රේඛන පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න කියලායි අපෙන් අහන්නේ. හරි. එතකොට ළමයි බලමු. මම ඒ කියූප එක හොඳට මතක තියාගන්න. මේ සරල සමාන්තර රේඛා දෙකක් මත වගන්ති සහිතව හෝ රහිතව සිදු කරන රේඛනයටයි අපි කියන්නේ මොකක් කියලාද? සාමාන්‍ය රේඛනය කියලා. හරි. බලමු. ගනුදෙනු කළ නොහැක රුපියල් 25000ක් දක්වා පමණි. එතකොට ළමයි මේ මොකද්ද? සාමාන්‍ය රේඛනයක්ද විශේෂ රේඛනයක්ද? වාණිජ්‍ය බැංකුවක නම් සඳහන් වීමක් මෙතන තියෙනවද? සරල සමාන්තර රේඛා දෙකක් අනිවාර්යෙන් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද එහෙනම් මේක? සාමාන්‍ය රේඛනයක්. සාමාන්‍ය රේඛනයක්. එතකොට අපිට A ගන්න පුළුවන්. හරි. පොඩ්ඩෙන්න. එතකොට A ගන්න පුළුවන් ඈ. A ගන්න පුළුවන් සාමාන්‍ය රේඛනය. B ගත්තොත් ලංකා බැංකුව කියලා තියෙනවා. ලංකා බැංකුව සරල සමාන්තර රේඛා දෙකක් අතර ලියලා වාණිජ්‍ය බැංකුවක නම් සඳහන් වෙලා. ඒක මොකද්ද? විශේෂ රේඛනයක්. ඒක විශේෂ රේඛනයක්. ඒතකොට ඒක ගන්න බෑ අපිට. හරි. ඊළඟට C. මහජන බැංකුව ගනුදෙනු කළ නොහැක. අන්න වාණිජ්‍ය බැංකුවක නමක් සඳහන් කරලා තියෙනවා. සම්මත වගන්තියකුත් ඉදිරිපත් කරලා තියෙනවා. එහෙනම් ඒක මොකද්ද ළමයි විශේෂ රේඛනයක්. ඒතකොට ඒක ගන්නත් බෑ අපිට. හරි. ඊළඟට D. ගනුදෙනු කළ නොහැක. අන්න සම්මත වගන්තියක් ඉදිරිපත් කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම මේක විසාමාන්‍ය රේඛනයක්. ඒක ගන්න පුළුවන්. හරි. ඊළඟට ආදායකයාගේ ගිණුමට පමණි. අන්න ළමයි සම්මත වගන්තියක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක ළමයි අපිට සාමාන්‍ය රේඛනයක් විදිහට සලකන්න වෙනවා. ඊළඟට ලංකා බැංකුව කියලා තියෙනවා. ආදායකයාගේ ගිණුමට පමණි කියන සම්මත වගන්තියකුත් තියෙනවා. හැබැයි ලංකා බැංකුව කියන වාණිජ්‍ය බැංකුවේ නම් සඳහන් වෙනවා නම් මේක මොකද්ද? විශේෂ රේඛනයක්. ඒතකොට ඒක ගන්න බෑ අපිට. ඒතකොට ADE අපිට ගන්න පුළුවන්. හරි. ADE ගන්න පුළුවන්. ඒතකොට ADE කියන පිළිතුර තියෙන කියලා ළමයි අපි පිළිතුරු අංක 2 තියෙනවා. 2 තියෙනවා. හරි. ප්‍රශ්න අංක 11. ශ්‍රී ලංකා මහා බැංකුවේ අරමුණු සහ කාර්යයන් කිහිපයක් පහත දැක්වේ. අන්න ඔයාලා දන්නවා ශ්‍රී ලංකා මහා බැංකුවේ අරමුණුක් තියෙනවා, කාර්යයන්ුත් තියෙනවා. කාර්යයන් ප්‍රධාන වශයෙන් කොටස් දෙක. එකක් ප්‍රධාන කාර්ය, නියෝජ්‍ය ආයතන කාර්ය. ඔය තියෙන සෙට් එක කලවමේ තියෙනවා කියලා කියනවා. මේ අපෙන් අහන්නේ මේ වතුරින් ශ්‍රී ලංකා මහා බැංකුවේ කාර්යයන් වනුයි. අන්න කාර්යයන් පමණයි අපෙන් අහන්නේ. ඒතකොට ඒක තියෙනවා E දක්වා. හරි. ඒක තියෙනවා E දක්වා. බලමු. කාර්යයන් සහ ඔයාලට මේක ගැන මොකක්ද තියෙන්න ඕන? මේ ප්‍රශ්නෙට උත්තරයක් ලියනකොට ඔයාලට ශ්‍රී ලංකා මහා බැංකුවේ අරමුණු මොනවද කියලා මතක තියෙන්න ඕන. ශ්‍රී ලංකා මහා බැංකුවේ ප්‍රධාන කාර්යයන් සහ නියෝජිත කාර්යයන් මොනවද කියලා මතක තියෙන්න ඕන. ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා මහා බැංකුවේ අරමුණු කීයක් තියෙනවද ළමයි? අරමුණු 2යි.
මිල ස්ථායීතාවය පවත්වාගෙන යාම මූල ක්‍රමයේ ස්ථාවරත්වය නැත්නම් ස්ථාවර භාවය පවත්වාගෙන යාම අරමුණු දෙකයි. සෙසුව ඒක ඔක්කොම උතන මොනවද කාර්යයන්? අපෙන් අහන්නේ මොනවද? මේවා තුලින් ශ්‍රී ලංකා මහා බැංකුවේ කාර්යයන් මොනවද කියලා අපෙන් අහන්න බලමු. මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීම. ළමයි මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීම මොන කාර්යයක්ද ශ්‍රී ලංකා මහා බැංකුවේ ප්‍රධාන කාර්යයක් බවට පත් වෙනවා. ප්‍රධාන කාර්යයක් බවට පත් වෙනවා. ඒතර ඒ අපිට ගන්න පුළුවන්. B ගත්තොත් විනිමය අනුපාතික ප්‍රතිපත්තිය මෙහෙයවීම මොන කාර්යයක්ද? මේක කාර්යයක් මොන කාර්යයක්ද? ප්‍රධාන කාර්යයක් බවට පත් වෙනවා. ඒතර ඒක ගන්න පුළුවන්. C ගත්තොත් මිල ස්ථායීතාවය පවත්වාගෙන යාම කිසිසේත්ම කාර්යයකට අදාළ වෙන්නේ නැහැ. මේක ශ්‍රී ලංකා මහා බැංකුවේ ප්‍රධාන මොකක් බවටද? අරමුණක් බවට පත් වෙනවා. අරමුණක් බවට පත් වෙනවා. ආර්ථිකයේ උද්දමන හෝ අවදමනකාරී තත්ත්වයකින් තොරව පවත්වාගෙන යාම නැත්නම් පොදු බිල මට්ටම ස්ථාවරව පවත්වාගෙන යාම. හරි. එතකොට C ගන්න බෑ. C ගන්න බෑ. හරි. ඊළඟට D ව්‍යවහාර මුදල් නිකුත් කිරීම සහ බෙදා හැරීම. මේක මොකද්ද? ශ්‍රී ලංකා මහා බැංකුවේ ප්‍රධාන කාර්යයක් බවට පත් වෙනවා. ප්‍රධාන කාර්යයක්. එතකොට E ගත්තොත් මූල්‍ය ක්‍රමයේ ස්ථාවරත්වය පවත්වාගෙන යාම මේක අපිට ගන්න බෑ එතකොට. හරි. එතකොට ළමයි A B D අපිට පිළිතුර විදිහට තෝරගන්න වෙනවා. A B D තියෙන කීයද? A B D තියෙන ළමයි අපේ 5 වෙනි පිළිතුරේ. පිළිතුරු අංක 5 අපිට හඳුනා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ එනවා ළමයි අපේ 12 වෙනි ප්‍රශ්නයට. රක්ෂණය සම්බන්ධ පහත ප්‍රකාශ අතුරෙන් සාවද්‍ය ප්‍රකාශය. එහෙනම් කියන්නේ සාවද්‍ය ප්‍රකාශය. එහෙම නැත්නම් වැරදි ප්‍රකාශය මොකක්ද කියලා නැත්නම් වැරදි ප්‍රකාශය තෝරන්න කියලා අපෙන් අහන්නේ. සාවද්‍ය ගැන හොඳට මතක තියාගන්න ළමයි අපෙන් අහන්නේ මොන ප්‍රකාශයද? වැරදි ප්‍රකාශය ගැන. යහන්. හරි. තොර ළමයි ඔයාලා දන්නවා රක්ෂණයේ පාඩම 8 වෙනි පාඩම. ඉතින් අපිට ප්‍රශ්නේ සාකච්ඡා කරලා තමයි මේක තෝරගන්න වෙන්නේ. ඒක සාවද්‍යද සාවද්‍ය නැද්ද නැත්නම් නිර්වද්‍යද කියලා. හරි. හරි. එතකොට ළමයි අපේ පිළිතුරු අංක 1 තියෙනවා පුද්ගලයෙකුගේ ජීවිතය පිළිබඳ ඔහුට හෝ ඇයට රක්ෂණීය හිමිකමක් ඇති අසීමිතය. අන්න පුද්ගලයෙකුගේ ජීවිතය පිළිබඳ ඔහුට හෝ ඇයට රක්ෂණීය අයිතිය අසීමිතය. මේක ළමයි හරිද වැරදිද? මේක ළමයි 100%ක්ම හරි. ජීවිත රක්ෂණය යටතේ ඒ පුද්ගලයාට හෝ ඇයට ඔහුට හෝ ඇයට තියෙන රක්ෂණීය හිමිකම අසීමිතයි කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. අසීමිතයි කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. හරි. ඒත් එක්කම පිළිතුරු අංග 2 තියෙනවා. පුද්ගලයාට සිය භාර්යාව හෝ ස්වාමි පුරුෂයා පිළිබඳ රක්ෂණ හිමිකමක් නැත කියලා තියෙනවා. ඒක ළමයි සම්පූර්ණ සාවද්‍ය ප්‍රකාශයක්. පුද්ගලයාට හරි. එයාගේ භාර්යාව හෝ ස්වාමි පුරුෂයා සම්බන්ධව රක්ෂණ හිමිකමක් තියෙනවා. ඒ දෙපාර්ශ්වය අතර රක්ෂණ හිමිකමක් තියෙනවා. එතන මේක කියන්නේ නැහැ කියලා. නෑ කියනවා කියන්නේ මේක මොකද්ද මොන ප්‍රකාශය? මේක තමයි සාවද්‍ය ප්‍රකාශය. ඒතර අපිට 12 පිළිතුරු අංක 2 විදිහට තෝරගන්න පුළුවන් අපේ පිළිතුර. හරි. 3 බලතොත් තමන් උකසටගත් භාණ්ඩ පිළිබඳව රක්ෂණ හිමිකමක් උකස්කරුට ඇත. මෙහෙමයි. උකසටගත් භාණ්ඩ පිළිබඳ රක්ෂණ හිමිකමක් උකස්කරුට තියෙන්නේ කොහොමද? අදාළ උකසටගත් දීපු මුදල් වල වටිනාකම. දැන් ඔයා හිතන්න ඔයා මේ කාගේ හරි රත් භාණ්ඩයක් ඔයා උකසට තියාගෙන ඔයා කාට හරි සල්ලි දෙන රුපියල් ලක්ෂයක් දීලා තියෙනවා. හරි. ඒතර ඔයාට පුළුවන් මේ රත් භාණ්ඩ ටික රුපියල් ලක්ෂයකට රක්ෂණය කරන්න. ලක්ෂයක් දක්වා පමණයි රක්ෂණය කරන්න පුළුවන්. දැන් ලක්ෂ 5ක් නම් ඒ වගේ වටිනාකම ලක්ෂ 5ටම රක්ෂණය කරන්න අවශ්‍යතාවයක් නැහැ. වඩ එහෙම කරන්න බෑ. ඔයාට ලක්ෂයේ වටිනාකමට රක්ෂණය කරන්න පුළුවන්. මොකද ඒක හොර හතුරු අරන් ගියොත් ඔයාට එතන අලාභය ඒකෙන් පියව ගන්න පුළුවන්. හරි. ඒ වගේම දැන් බස් රථයක් ගත්තාම බස් රථයේ ඉන්න මගින්ගේ ජීවිතය සම්බන්ධව අදාළ මේ කොන්දස් මේ කාටද රීදුරුවරයාට අදාළ රක්ෂණ හිමිකමක් තියෙනවා. රක්ෂණ හිමිකමක් තියෙනවා. හරි. ඒතකොට ඔය විදිහේ අපිට රක්ෂණ හිමිකම් හඳුනා ගන්න පුළුවන්. ඒත් එක්කම දැන් ළමයි කුලී නිවසයට මේ අදාළ කුලී නිවස රක්ෂණය කරන්න හිමිකමක් තියෙනවද? නැහැ. ඇයි? නිවසේ අයිතිය අදාළ ඒ ඉන්න පුද්ගලයාට නැහැ. ඔයා කුලියට තමයි ඉන්නේ. කුලියට ඉඳගෙන ගේ රක්ෂණය කරන්න ඒ ඉන්න ගේ රක්ෂණය කරන්න බෑ. එහෙම නැහැ. හරි. ඒතකොට ඔයාලා ඒවා ඉගෙනගෙන නැති. හරි. එතකොට තුන්වෙනි ප්‍රකාශය හරි. හතර ගත්තොත් පුද්ගලයෙකුට සිය දරුවන්ගේ හෝ නෑදෑයින්ගේ ජීවිත පිළිබඳ රක්ෂණ හිමිකමක් නැත. හරියටම හරි. පුද්ගලයෙක්ට ළමයි අමුසමියන්ට අදාළ මේ ස්වාමියා සහ භාර්යාව අතර රක්ෂණ හිමිකමක් තියෙනවා. හැබැයි දරුවන්ව රක්ෂණය කරන්න බෑ. දරුවන්ව රක්ෂණය කරන්න බෑ. හරි. ඊට පහ ගත්තොත් ජීවිත හා පුද්ගල හමු රක්ෂණය සම්බන්ධයෙන් හානිපූර්ණ මූලධර්ම අදාළ නොවන. ජීවිත රක්ෂණ සම්බන්ධයෙන් අදාළ වෙන්නේ නැහැ හානිපූර්ණ මූලධර්ම. හානිපූර්ණ මූලධර්ම සහ ඒකේ උපමූල ධර්ම දෙක වන ආදේශනීය දායකත්වයේ කියන මූලධර්ම තුනම අදාළ වෙන්නේ නැහැ. හරි. අපේ ආසන්නතම හේතුව රක්ෂණ හිමිකම සහ උපරිම විශ්වාසය කියන මූලධර්ම තුන පමණයි ජීවිත රක්ෂණයට අදාළ වෙන්නේ. හරි. එතකොට ඒකත් පස්සෙනෙක්ටත් හරි. ඊට අපි 12 පිළිතුරු අංක 2 තෝරගන්න පුළුවන්. 13 ගත්තොත් ප්‍රවාහනයේ සමතුලිත සංවර්ධනයක් සඳහා අවශ්‍ය වන්නේ අන්න. ප්‍රවාහනයේ සමතුලිත සංවර්ධනයක් සඳහා අවශ්‍ය වන්නේ මොන විදිහෙන් අහන ප්‍රශ්නද බලමු. අපි පිළිතුරු ටික කියවලම බලමු. එක ගත්තොත් වේගයේ සුරක්ෂිතතාවය ප්‍රවාහන ක්‍රම හඳුනා දීමයි. දෙක ගත්තොත් අපි සුරම කියලෙමු මහා මාර්ග, දුම්රිය මාර්ග, ජල මාර්ග සංවර්ධනය කිරීමයි. තුන ගත්තොත් වරාය ගුවන් තොටුපළවල් බස් දුම්රිය නැවතුම් පළවල් සංවර්ධනය කිරීමයි. එතන තියෙන්නේ පර්යන්තම සෙට් එක. ඔයාලා දන්නවා ප්‍රවාහනයේ මූලිකාංග මාර්ගය මාධ්‍ය බලය පර්යන්තය. ඒතකොට ළමයි දැන් අපි එහෙම ගත්තොත් දෙක ගත්තොත් මහා මාර්ග, දුම්රිය මාර්ග, ජල මාර්ග සංවර්ධනය කරන. අන්න මාර්ග විතරක් සංවර්ධනය කරලා සමතුලිත සංවර්ධනයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒතකොට තුනේ තියෙනවා පර්යන්තය නවත්තන තැන්, ගාල් කරන තැන්. ඒව විතරක් සංවර්ධනය කරලා ප්‍රවාහනයේ සමතුලිත සංවර්ධනයක්
ළඟා කරගන්න බැහැ. අපේ මේ මොකක්ද දාන්නේ මේ ප්‍රවාහනේ මූලිකාංග වලින් යහන්නේ. හරි 4 ගත්තත් ප්‍රවාහනේ සඳහා බස් ලොරි යන මාධ්‍ය ගැන යන්නේ. බස් ලොරි ගුවන් යාන නැව් යනාදී වැඩියෙන් යෙදවීමයි. ඒ කියන්නේ ඒව විතරක් වැඩියෙන් යෙදුවා කියලා සමතුලිත සංවර්ධනයක් ඇති වෙන්නේ නැහැ. සමතුලිත සංවර්ධනයක් ඇති වෙන්න නම් අදාළ මූලිකාංග 4ෙම මාර්ගයේ බාධ්‍ය බලයේ පර්යන්තය කියන මූලිකාංග 4ෙම වර්ධනයක් සිද්ධ වෙන්න ඕන. පහ බැලුවොත් මාර්ගය නැවතුම් පොළවල් අන්න මාර්ගය හරි එක මේ මාධ්‍යයක් නැවතුම් පොළවල් කියන්නේ පර්යන්තය හරි රථවාහන කියන්නේ මාධ්‍ය හරි බලය කියන්නේ අපේ මොකද්ද බලය මේ මාර්ගයේ බාධ්‍ය බලය පර්යන්තය හරි අද යොදන බල ශක්තිය. එතකොට අපිට එතනදි සංවර්ධන සමතුලිත සංවර්ධනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද සියලු මූලිකාංග ඇතුළත් වෙන්නේ එතන හින්දා. එතකොට අපිට 13 ප්‍රශ්නාංක 13 පිළිතුරු අංක 5 අපිට ඇතුළත් කරන්න පුළුවන්. හරි. එතන අහන්නේ සමතුලිත සංවර්ධනයක් සිද්ධ වෙන සියලුම මූලිකාංගවල මොකද්ද? සමතුලිත සංවර්ධනයක් සිද්ධ වෙන්න ඕනේ. හරි. 14. පහත වගේ x තීරුවේ sannivedana මාධ්‍ය සහ y තීරුවේ sannivedana ක්‍රම දැක්වන්න. x තීරුවේ sannivedana මාධ්‍යයි. හරි. මේ y තීරුවේ ඒක අදාළ ක්‍රම කීපයක් තියෙනවා. හරි. අපෙන් අහන්නේ x සහ y නිවැරදිව ගලපා ඇති කාණ්ඩේ තෝරන්න. x සහ y නිවැරදිව ගලපා ඇති කාණ්ඩේ තෝරන්න. මෙන්න මේ වගේ ප්‍රශ්නයකදී අනිවාර්යයෙන්ම මොකද්ද කරන්න ඕන ළමයි? පළවෙනි වගුවේ දීලා තියෙන තීරුවේ ඒ දීලා තියෙන එක අනිවාර්යයෙන්ම ඔයාලගේ කටුකොලේ දාගෙන එහා තීරුවේ එක මේකට අදාළව ගලපන්න ඕන. හරි. මනෝමෙන් ගන්න එපා. අනිවාර්යයෙන් වර්ජන කටුකොලේ වලට දීලා තියෙනවා. ඒ ඉන්න අනිවාර්යයෙන්ම දැන් ඔය පළවෙනි වගුවේ දීලා තියෙන්නේ මොකද්ද? x a b c d කියලා දීලා තියෙන්නේ. a b c d කියලා දීලා තියෙන්නේ. ඒක මුලින්ම කටුකොලේ දාගෙන ඒකට අදාළව එහා පැත්තේ ගලපන්න. හරි. වාචික ලිඛිත විද්‍යුත් සංඥා හා සංකේත කියලා දීලා තියෙනවා මාධ්‍යයන් කීපය. ඒත් එක්කම ක්‍රම කීපය දීලා තියෙනවා. විදුලිය රැස්වීම ලිපිය රැස්වීම හඬ තැපැල සීනුව මෙමෝ පත්‍ර රථවාහන හැසිරීමේ විදුලි පහන් සාකච්ඡා සහ පේජස් කියලා දීලා තියෙනවා. අපේ 8ක් දීලා තියෙනවා අදාළ මේ මොනවද ක්‍රම ගණය. හරි. ඒකට අපිට ක්‍රම දෙක ගානේ ඒතර 4යි දෙක ගානේ සෙට් හම්බ වෙනවා. හරි බලමු. එතකොට වාචික ළමයි වාචික කිව්වහම බලමු වාචිකට අදාළව කොහොමද ගලපන්නේ? ලිපිය වාචිකද නැහැ. රැස්වීම වාචිකද? ඔව් රැස්වීම වාචික. වාචිකව කරන්නේ මේ රැස්වීම විද්‍යුත් ආකාරයෙන් වෙන්න පුළුවන්, භෞතිකව වෙන්න පුළුවන්. කොහොම හරි රැස්වීම වාචිකව සිද්ධ වෙන දෙයක්. එතකොට අපිට දෙක ගලපන්න පුළුවන් ඒට අදාළව. හරිද? දෙක ගලපන්න පුළුවන් ඒට අදාළව. ඊට පස්සේ හඬ තැපෑල. හඬ තැපෑල කිව්වහම මේක ළමයි මොකද්ද වාචිකද? මේ නැත්තම් මේ මොකද්ද මේ විද්‍යුත්ද? දැන් ළමයි මෙතන හඬ තැපෑල කිව්වම වාචික විද්‍යුත්. වොයිස් රෙකෝඩ් එකක් යවන්නේ කරන්නේ. එතකොට ඒක වාචික විද්‍යුත්. හැබැයි මෙතන වාචික විද්‍යුත් කියලා එකක් දීලා නැහැ නේ. එතකොට විද්‍යුත් කියන එක වෙනම දීලා තියෙනවනේ. එහෙනම් අපිට දැන් මේක දැනට අපිට විද්‍යුත් මේ හඬ තැපෑල කියන එක හරි මේ විද්‍යුත් දෙයක් විදිහට සලකන්න වෙනවා. මෙතන මොකද වාචික විද්‍යුත් කියලා එකක් දීලා නැහැ. මාධ්‍ය දීලා නැහැ. හරි. එතකොට සීනුව මේ වාචිකට ඇතුළත් වෙන්නේ නැහැ. මෙමෝ පත්‍රය ඇතුළත් වෙන්නේ නැහැ. මේ මෙමෝ පත්‍රය කියන්නේ අදාළ කළමනාකරන මට්ටම් අතර නේද? ආයතනයක් ඉන්න අභ්‍යන්තර පාර්ශ්වයන් අතර තොරතුරු හුමාරු කර ගැනීම සඳහා භාවිතා කරන sannivedana ක්‍රමය. හරි. 6 ගත්තොත් රථවාහන හැසිරවීමේ විදුලි පහන් අර කලර් ලයිට් ඒවා ළමයි මේ වාචික කටින් මොන ඒවා කියන්නේ නැහැ. හරි. 7 ගත්තොත් අන්න සාකච්ඡාව ළමයි කටින් සිද්ධ වෙන්නේ වාචිකව සිද්ධ වෙන්නේ. ඒතර ළමයි 7 අපිට හඳුනා ගන්න පුළුවන්. හරි. ඒට අදාළව. එතකොට 2 7 තියෙනවා. බලන්න මෙතන පිළිතුරු තියෙනවා. 2 7 තියෙනවා පිළිතුරු අංක 1 තියෙනවා. ආයෙ 2 7 තියෙනවා පිළිතුරු අංක 3. එතකොට ළමයි අනිත් පිළිතුරුත් ඔක්කොම වාට නොසලකා හරින්න පුළුවන්. හරි. පිළිතුරු තුනම නොසලකා හරින්න පුළුවන්. ඊළඟට ලිඛිත. ලිඛිත එනකොට ආයෙ මුලින් ඉඳන් කියවගෙන ලිපිය. ලිපිය ළමයි මොකෙද්ද ලියන්නේ? ලිඛිතයි. ලිපිය ලිඛිතයි. එහෙනම් අපිට එක හඳුනා ගන්න පුළුවන් B ට අදාළව. එක හඳුනා ගන්න පුළුවන් B ට අදාළව. ඊට පස්සේ ළමයි 3 හඬ තැපෑල එක අපි විද්‍යුත් වලට අදාළ වෙනවා කිව්වා. හරි. ඊට පස්සේ සීනුව ඒක ළමයි සාමාන්‍යයෙන් සංඥා හා සංකේත වගේ දෙයක්. මෙමෝ පත්‍රන්න නම් මෙමෝ පත්‍රය කියන එක ලිඛිතව සාමාන්‍යයෙන් දෙන්නේ ආයතනයක අදාළ අභ්‍යන්තර පාර්ශ්වයන් අතර තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා. හරි. එතකොට B 1 5 තියෙන්න ඕනේ. එහෙනම් ළමයි අපේ B 1 5 තියෙනවා. ඒ 1 3 දෙකේම තියෙනවා. හරි. ඊළඟට විද්‍යුත් බැලුවොත් රැස්වීම නැහැ, ලිපිය නැහැ. රැස්වීම අපි ගත්තා. හඬ තැපැල අපි ලිපි මේ දාමු දැනට අපේ විද්‍යුත් වලට අනිවාර්යෙන් ඒක එන්න ඕනේ ඔහම. මොකද වාචික විද්‍යුත් කියලා එකක් නැති හින්දා. හරි. එතකොට 3 C ට අදාළව අපිට ගලපන්න වෙනවා. හරි. ඊළඟට සීනුව නැහැ, මෙමෝ පත්‍ර නැහැ, රථවාහන ඇතුළීමේ විදුලි පහන් මේවා ළමයි මොන වගේද සිද්ධ වෙන්නේ? විද්‍යුත් ආකාරයෙන් සිද්ධ වෙන්නේ. ඒතර අපිට ඒක ගන්න පුළුවන් විද්‍යුත් වලට. එතකොට 3 6 එනවද බලන්න. 3 6. එතකොට C වලට අදාළ 3 6 එන්න ඕන. විද්‍යුත් රථවාහන හැසිරීමේ විදුලි පහන්. නෑ ළමයි රථවාහන හැසිරීමේ විදුලි පහන් සාමාන්‍ය මේක විද්‍යුත් ආකාරයෙන් ක්‍රියාත්මක වුණාට හරි මේක විද්‍යුත් සංඥා හා සංකේත එකක්. විද්‍යුත් සංඥා හා සංකේත එකක්. එහෙම දීලත් නෑනේ අපිට. ඒතොර රථවාහන හැසිරීමේ මේ මාධ්‍ය අපිට ගන්න වෙන්නේ මොකක් විදිහටද? විද්‍යුත් ආකාරයෙන් විතරයි ගන්න වෙන්නේ. හරි. එතකොට සාකච්ඡා අපි ගත්ත පේජස් අන්න ළමයි පේජස් තමයි අපේ විද්‍යුත් ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපිට අට ගන්න පුළුවන් 3ට අදාළව.
සීට අදාළව. එතකොට බලන්න එතන පිළිතුරක් තියෙනවද කියලා. අන්න C3 8 තියෙන්න ඕනේ. එහෙනම් ළමයි අපේ පළවෙනි පිළිතුරේ තියෙන්නේ ඒක C3 8. හරි. ඊට පස්සේ D සංඥා හා සංකේත ගත්තොත් එතන එන්න ඕන හඩතැපෑල මොකද්ද? එතන තියෙන්න ඕන එතකොට අපේ සීනුව තියෙන්න ඕන. සීනුව හරි සංඥාවක්. හරි. සීනුව නාද කරන එක සංඥාවක්. හරි. ඒත් එක්කම අර රත වහන ඇසුරීමේ මේ විදුලි පහන් ඒවා සංඥා විදිහට අපිට ගන්න පුළුවන්. ඒකට ඒක තියෙන 6. එතකොට 4 6 එන්න ඕනේ සීට හරියටම. හරි ළමයි. එතකොට අපේ 14 පිළිතුරු අංක එක විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් 14 පිළිතුරු අංක 1. හරි. අපි යන ප්‍රශ්න අංක 15. සංවිධානයක අරමුණු අපේක්ෂිත ආකාරයෙන් ඉටු කර ගැනීමට මඟ පෙන්වනුයේ අන්න සංවිධානයක අපේක්ෂිත අරමුණු නැත්නම් අරමුණු අපේක්ෂිත ආකාරයෙන් ඉටු කර ගැනීමට මඟ පෙන්වන්නේ මොකක්ද කියලා අහන කළමනාකරණ ක්‍රියාවලියයි සැලසුම්කරණයේ තියෙනවා සංවිධානයකරණයේ මෙහෙම පාලනයේ තියෙනවා. හරි. එතකොට කළමනාකරණය නැත්නම් කළමනාකරණ ක්‍රියාවලියේ කාර්යයන් ටික අපිට නැත්නම් කළමනාකරණ ශ්‍රිත ටික දීලා තියෙනවා වෙනම සමස්ත කළමනාකරණ ක්‍රියාවලියයි කියන එක එකේ දීලා තියෙනවා. ඒතකොට ළමයි අපිට සමස්ත කළමනාකරණ ක්‍රියාවලිය උතන පිළිතුරු විදිහට සලකන්න වෙනවා. ඒක මොකද ආයතනයක සමස්ත අරමුණු අපේක්ෂිත අරමුණු ඉටු කොට ගන්න සමස්ත කළමනාකරණ ක්‍රියාවලියේ කාර්යයන් හතරම ක්‍රියාත්මක වෙන්නේ ආයතන අරමුණු අපේක්ෂිත ආකාරයෙන් ඉටු කර ගන්න. එතකොට අපිට කළමනාකරණ ක්‍රියාවලිය පුළුල් කළමනාකරණ ක්‍රියාවලිය උතනදී අපිට පිළිතුරු විදිහට ගන්න වෙනවා. සෙසු ඒවා දීලා තියෙන්නේ ඇතුලේ කළමනාකරණ ක්‍රියාවලිය ඇතුලේ කාර්යයන් ටික තමයි සෙසු ඒවා දීලා තියෙන්නේ. එතකොට අපිට 15 පිළිතුරු අංක එක පැහැදිලිවම හඳුනා ගන්න පුළුවන්. හරි. 16. පහත වගේ එක්ස් තීරුවේ කළමනාකරණ කාර්යයන් දැක්වෙන අතර ඒවට අදාළ ක්‍රියාකාරකම් y තීරුවේ දැක්වේ. යන කළමනාකරණ කාර්ය සැලසුම් කරන මෙහෙවීම කාරණා ශ්‍රිත ටික දීලා තියෙනවා x තීරුවේ y තීරුවේ ඒවට අදාළ ක්‍රියාකාරකම් ටික දීලා තියෙනවා. ඉතින් අපෙන් අහන්නේ ඉවරදීව ගලපලා තියෙන පිළිතුරු. හරි. ඒතර a b c d දක්වා දීලා තියෙනවා. හරි බලමු. එතකොට ඔයාලා දන්නවා ළමයි සැලසුම් කරන්නේදී ස්ථාපිත කරගත් අරමුණු සහ පරමාර්ථ මොනවද? මේ සැලසුම් කරන්නේදී අරමුණු සහ පරමාර්ථ ස්ථාපිත කිරීමත් උපාය මාර්ග සහ ප්‍රතිපත්ති ස්ථාපිත කිරීමත් සිද්ධ වෙනවා. සංවිධානකරණය තුළ බලතල පැවරීම අධිකන. එහෙම නැත්නම් අධිකාරී පැවරීම, වැඩ බෙදා දීම වගේ දේවල් සිද්ධ වෙනවා. සම්පත් බෙදා දීම ආදිය සිද්ධ වෙනවා. හරි. ඊට පස්සේ මෙහෙවීම තුළ අභිප්‍රේරණයේ නායකත්වය සහ අදාළ සංනිවේදන කටයුතු සිද්ධ වෙනවා. පාලනය තුළ අදාළ විචලනයන් හඳුනාගෙන ඒවා පාලනය කර ගැනීම පාලනය තුළ සිද්ධ වෙනවා. හරි. එතකොට බලමු සැලසුම් කරණය තුළ අන්න සැලසුම් කරණය තුළ අරමුණු සහ පරමාර්ථ ස්ථාපිත කිරීම හතර හඳුනා ගන්න පුළුවන් සැලසුම් කරණයට අදාළව. හරි. ඒක තියෙනවා ඒ අපිට තුළ හතරට අදාළව ගලප ගන්න පුළුවන් අරමුණු සහ පරමාර්ථ ස්ථාපිත කිරීම. සංවිධානකරණය කියන්නේ අදාළ වැඩ බෙදා දීම. හරි. ඒ වගේ දේවල්. බලමු. එතකොට ඒක තියෙනවා අධිකාරිය සහ වගකීම් පැවරීම තියෙනවා ළමයි සංවිධානකරණයට අදාළව. එතකොට ඒක අපිට ගලපන්න පුළුවන් B ට අදාළව 3 ගලපන්න පුළුවන්. 4 ගත්තොත් මෙහෙ C ගත්තොත් මෙහෙවීම සිද්ධ වෙන්නේ නායකත්වයේ අභිප්‍රේරණය සහ සංනිවේදනය. හරි. එතකොට අභිප්‍රේරණ හා සංනිවේදනය දෙකේ තියෙන. එතකොට අපිට C ට අදාළව දෙක ගලපන්න පුළුවන්. හරි. ඊළඟට D පාලනයේදී සිද්ධ වෙන ළමයි අදාළ කාර්යඵල මනිලා විචලනයන් තියෙනවා නම් පමණක් ඒවා හඳුනා ගැනීම තමයි අදාළ පාලන ක්‍රියාවලියේදී සිද්ධ වෙන්නේ. එතකොට ඒකදී ඒකට අදාළව ගලපන්න පුළුවන්. හරි. එතකොට A4 B3 C2 D1 බලමු. A4 එතකොට පළවෙනි පිළිතුරේ නෑ, දෙවෙනි පිළිතුරේ නෑ, තුන්වෙනි පිළිතුරේ නෑ, හතරවෙනි පිළිතුරේ තියෙනවා B4 A4 B3 C2 D1 අපිට ගලපන්න පුළුවන් ළමයි. එතකොට 16 වෙනි ප්‍රශ්නේ පිළිතුරු අංක කීයද? පිළිතුරු අංක 4 විදිහට අපිට සලකන්න පුළුවන්. හරි. අපිනවා ප්‍රශ්නංක කීයද? 17. ප්‍රශ්නංක 17. ප්‍රශ්නංක 17 අපෙන් අහන්නේ 17න් අහන්නේ සංවිධානය කරන මූලධර්ම කීපයක් පහත වගේ x තීරුවේ දැක්වෙන අතර අදාළ අර්ථ දැක්වීම y තීරුවේ දැක්වේ. අන්න සංවිධානය කරන මූලධර්ම කීපයක් දීලා තියෙනවා. හරි. හනකිරීමේ දාමේ පාලන අවකාශය, අධිකාරිය, වගකීම, සමායෝජනයේ, දුරාවලිය, මධ්‍යගතකරණය, විමධ්‍යගතකරණය ඕන තරම් අපි හඳුන ගන්නවා සංවිධානය කරන මූලධර්ම. හරි. දෙපාර්තමේන්තුකරණය. හරි. ඉතින් ඒකෙන් අදාළ අර්ථ දැක්වීම y තීරුවේ දීලා තියෙනවා. ඒ කියන්නේ මොකක්ද කියන එක y තීරුවේ දීලා තියෙනවා. ඉතින් ඒකට අදාළව අපිට ගලපන්න තියෙනවා. හරි බලමු. එතකොට අපිට දීලා තියෙනවා x තීරුවේ දීලා තියෙන එක අපි දාගමු. a තියෙනවා, b තියෙනවා, c තියෙනවා, d තියෙනවා. ඒකට අදාළව ගලපන්න තියෙනවා. හරි. බලමු. එතකොට අනකිරීමේ දාමේ තියෙනවා, පාලන අවකාශය තියෙනවා. හරි. ඊළඟට අධිකාරිය තියෙනවා, වගකීම තියෙනවා. මොකක්ද ළමයි අනකිරීමේ දාමේ කියන්නේ? ඉහළ කළමනාකරණයේ සිට පහළ කළමනාකරණය තෙක් නොකැටුණු අධිකාරී දාමේ නැත්තම් ළමයි අධිකාරිය නැත්තම් බලතල ඉහළ කළමනාකරණයේ ඉඳන් පහළ කළමනාකරණය දක්වා දංගලක්සේ ගලා යෑමයි අනකිරීමේ දාමේ කියලා කියන්නේ. අනකිරීමේ දාමේ කියලා කියනකොට අපි කියනවා තව අනිත් නම තමයි අන්වර්ථ නාමයේ විධාන දීමේ දාමේ කියලා. හරි. බලන්න ඒක මොකෙද තියෙන්නේ කියලා. එතකොට අපිට ඒක තියෙනවා ඍජු වාර්තාක ඉහළ කළමනාකරණය සිට පහළ කළමනාකරණයට තෙක් නොකඩුණු අධිකාරී මාර්ගය අපි කියනවා ළමයි අනකිරීමේ දාමේ කියලා. එතකොට ඒට අදාළව අපිට ගලපන්න පුළුවන් මොකක්ද? 4 ගලපන්න පුළුවන්. 4 ගලපන්න පුළුවන්. B ගත්තොත් පාලන අවකාශය. පාලන අවකාශය කියන්නේ මොකක්ද ළමයි? එක් කළමනාකරුවෙකුට ඍජුවම වාර්තා කරන සේවක සංඛ්‍යාව. එහෙම නැත්නම් ඒක අනිත් පැත්ත එක් කළමනාකරුවෙකු විසින් ඍජුවම අධීක්ෂණය කරනු ලබන සේවක සංඛ්‍යාව පාලන අවකාශය කියලා අපි කියනවා. මේකට පාලන අවකාශය, පාලන පතේ, පාලන විතස්ථිතිය වෙන වෙන නම් වලින් හඳුන්වනවා. හරි. බලන්න එකේ තියෙන කියලා
එක් කළමනාකරුවක ඍජුව වාර්තා කරන සහකරුවන් සංඛ්‍යාව 3 තියෙනවා. ඒතකොට බීට දාලා අපිට 3ක් ගලපන්න පුළුවන්. C ගත්තොත් අධිකාරී කියන්නේ නැත්නම් බලතල. එක් කළමනාකරුවෙකුට නීත්‍යානුකූලව ලැබෙන බලය අපි බලතල කියලා හඳුන්වනවා. බලතල කියලා හඳුන්වනවා. බලය සහ බලතල අතර වෙනස මම අපේ YouTube channel එකේ හඳුන්වලා දීලා තියෙනවා. අනිවාර්යෙන් මෙතෙන්ට ගිහලා ඒක බලලා බලය සහ බලතල අතර වෙනස හඳුන ගන්න. හරි. thumbnail එකේ ඔක්කොම දාලා තියෙන වීඩියෝ ඇතුළේ බලන්න දෙයක් නෑ. thumbnail එක බලලා වීඩියෝ එක වට තෝරගෙන බලන්න පුළුවන්. හරි. ඒතර අධිකාරිය. බලමු. සංවිධානයක කළමනාකරුවෙකුට ලැබෙන නීත්‍යානුකූල බලයන් එකේම තියෙනවා ළමයි අපේ C ට දාලා එතකොට 1 ගලපන්න පුළුවන්. D ට දාලා එතකොට අපිට ගලපන්න පුළුවන් කීයද 2 ගලපන්න පුළුවන්. බලමු. වගවීම කියන්නේ ළමයි accountability කියලා කියනවා. අර වගකීම යටතේ අදාළ ඉහළ කළමනාකරණයට තියෙන බැඳියාව අදාළ කටයුතු රාජකාරී නිශ්චයාකාරව ඉටු කිරීම. බලමු මේක තම කටයුතු ප්‍රතිඵල සුපරීක්ෂණයට වාර්තා කිරීම සහ සාධාරණීකරණය සම්බන්ධ වගකීම ඇති වෙනවා. හරි. එතකොට අපිට D ට අදාළව 2 ගලපන්න පුළුවන්. බලන්න ඔය පිළිවෙල තියෙනවද කියලා. පළවෙනි පිළිතුරේ නෑ, දෙවෙනි පිළිතුරේ නෑ, තුන්වෙනි පිළිතුරේ තියෙනවා 4 3 1 2 අන්න ළමයි අපේ එතකොට 17 වෙනි ප්‍රශ්නේ පිළිතුරු අංක 3 අපිට හඳුනා ගන්න පුළුවන්. ප්‍රශ්න අංක 17 පිළිතුරු අංක 3. අපිට ප්‍රශ්න අංක 18. ප්‍රශ්න අංක 18 අපෙන් අහනවා ළමයි නිෂ්පාදිතයක් නිර්මාණය කිරීමටත් නිෂ්පාදනය කිරීමටත් යන සීලුවන් අංක සමායෝජනය කිරීමට සහ පාලනය කිරීම සඳහා යොදා ගන්න පරිගණක තාක්ෂණය ක්‍රම. අන්න ළමයි අපි දන්නා නිෂ්පාදන මෙහෙම කළමනාකරණයට ඔයාලා මේක ඉගෙන ගන්න. නිෂ්පාදනයක් නිර්මාණය කිරීම සඳහා පරිගණක තාක්ෂණය උපයෝගී කරගන්නකොට ඒ ආකාර කීපයක් තියෙනවා. හරි. පරිගණක ආධාරක නිෂ්පාදනය, පරිගණක ආධාරක නිර්මාණකරණය, පරිගණක සමෝදානික නිර්මාණකරණය, පරිගණක අංකිත පාලනය. හරි. ඔය විදිහේ පරිගණක පද්ධති ගණනාවක් වා ඉගෙන ගන්නවා කාර්යයන් ගණනාවක්. හරි. ඕකෙන් මේ නිෂ්පාදිත නිර්මාණයටත් නිෂ්පාදන ක්‍රියාව අදාළ නිෂ්පාදනය කිරීමටත් ඒ කියන්නේ ළමයි නිෂ්පාදිත නිර්මාණකරණයට පරිගණක තාක්ෂණය යොදා ගන්නවා කියන්නේ පරිගණක ආධාරක නිර්මාණකරණය කියන්නේ CAD. හරි. නිෂ්පාදිත ක්‍රියාවලිය මෙහෙවන්න මේ පරිගණක තාක්ෂණය උපයෝගී කරගන්නවා කියන්නේ මොකද්ද? CAM. හරි. CAM පරිගණක ආධාරක නිෂ්පාදනය. හරි. ඊළඟට සියලු අංශ සමායෝජනය කරනවා කියන්නේ අන්න පරිගණක ආධාරක නිෂ්පාදනයටත් නිර්මාණකරණයටත් දෙකටම පරිගණක තාක්ෂණය උපයෝගී කරගන්නවා කියන්නේ අපි මේකට කියනවා ළමයි මොකද? CIM පරිගණක සමෝදානික නිෂ්පාදන ක්‍රමය කියලා අපි මේකට කියනවා. CIM කියලා කෙටියෙන් ඒක හඳුන්වනවා. ඔය CAD කියන්නේ පරිගණක ආධාරක නිර්මාණකරණය පිළිතුරක් එකේ තියෙන්නේ. CMM කියන්නේ පරිගණක ආධාරක නිෂ්පාදනය. හරි. CIM තමයි ළමයි අපේ පිළිතුර වෙන්නේ පරිගණක සමෝදානික නිෂ්පාදන ක්‍රමය. CNC කියන්නේ ළමයි පරිගණක අංකිත පාලනය. හරි. ඊළඟ රොබොටික්ස් තියෙනවා පහේ. අපිට පිළිතුරු විදිහට අපිට තෝරගන්න වෙන්නේ පිළිතුරු අංක 3 18 පිළිතුරු අංක 3 අපේ ප්‍රශ්නෙට දාලා පිළිතුරු විදිහට තෝරගන්න පුළුවන්. හරි. 19 ප්‍රශ්න අංක 19 බලමු. 19 ඉතින් ළමයි පොඩි මාක් එකක් දාලා වගේ තියෙන මොකක් හරි ප්‍රශ්නේ එකක් තියෙනවද දන්නේ මේ පේපර් එකේ ඔයාලගේ PDF වලත් ඇති. බලමු. මෙහෙම ක්‍රියාවලියට අදාළ කම්මල් පිළියෙත layout plan X තීරුවේද ඒවට අදාළ හැඳින්වීම් Y තීරුවේද දැක්වන්න. පිළියෙත් සැලසුම් අපි දන්නවා, layout plans අපි දන්නවා. හරි. අදාළ යන්ත්‍රෝපකරණ යන්ත්‍රාගාරය ස්ථාපිත විය යුතු ආකාරය දක්වන සැලැස්මට අපි කියනවා layout plan එකක් කියලා. පිළියෙත් සැලසුමක් කියලා. පිළියෙත් සැලසුම දීලා තියෙනවා. ක්‍රියාවලිය පිළියෙත, නිෂ්පාදිත පිළියෙත, කුටි පිළියෙත, ස්ථාන පිළියෙත, ස්ථාවර ස්ථානීය පිළියෙත කියලා දීලා තියෙනවා. ඒකට අදාළ හැඳින්වීම Y තීරුවේ දීලා තියෙනවා. හරි. ගාපලගෙන යන් අපි. A B C D දක්වා එක දීලා තියෙනවා. හරි. බලමු. එතකොට ක්‍රියාවලිය පිළියෙත. ක්‍රියාවලිය පිළියෙත කියන්නේ මොකක්ද ළමයි? නිෂ්පාදන යබිහි කිරීමට අවශ්‍ය සියලුම දේ එක ස්ථානයක සිදුවන විදිහට නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලිය එක් අදියරක් සම්පූර්ණ කිරීමට අවශ්‍ය සියලු දේ එක් ස්ථානයක සිදුවන විදිහට පිළියෙත සැලසුම් කරලා තිබෙන්නේ නම් ඒකට අපි කියනවා ක්‍රියාවලිය පිළියෙත කියලා. හරි. ඒ වගේම නිෂ්පාදිත පිළියෙත කිව්වහම ළමයි නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව රේඛීයව ගලා යන ආකාරයට නිෂ්පාදන පිළියෙත සැලසුම් කරලා තියෙනවා නම් ඒකට අපි කියනවා නිෂ්පාදිත පිළියෙත කියලා. කුටි පිළියෙත කියන්නේ ළමයි එක සමාන යන්ත්‍ර සහ විෂම යන්ත්‍ර වෙන වෙන වශයෙන් කුටි වල සම්පාදනය කරලා ඒ අදාළ නිෂ්පාදන ක්‍රියාවලිය මෙහෙවන්න පිළියෙත සැලසුම් කරලා තියෙනවා නම් ඒවට අපි කියනවා කුටි පිළියෙත කියලා. ස්ථාවර ස්ථානීය පිළියෙත කියන ළමයි අදාළ නිෂ්පාදනය බිහි කරන ස්ථානයට අදාළ සේවක අවශ්‍යතා, මූල්‍ය අවශ්‍යතා, අර අදාළ අමුද්‍රව්‍ය වගේ දේවල් ගෙනල්ලා එතන පිළියෙත සැලසුම් කරනවා නම් ඒකට අපි කියනවා ස්ථාවර ස්ථානීය පිළියෙත කියලා. නැව්ගුවන් යන පිට්ටනි වගේ දේවල් හදනකොට හරි අපි ඒක ස්ථාවර ස්ථානීය පිළියෙත භාවිත කරනවා. එතන ඔන්න අදහස උල්ලි තියන්න බලමු. එතකොට එකේ තියෙනවා එක සමාන යන්ත්‍ර එක් මධ්‍යස්ථානයක එක රාශියකට නිෂ්පාදන කටයුතු ගලා යාමට ගලා යන ආකාරයට සිදු කිරීම එක සමාන යන්ත්‍ර එක් මධ්‍යස්ථානයක එක රාශියකට නිෂ්පාදන කටයුතු ගලා යාමට ගලා යන ආකාරයට සිදු කිරීම. ඒතර එක සමාන යන්ත්‍ර සහ විෂම යන්ත්‍ර තමයි කුටි පිළියෙත වෙන්න ඕන. බලමු අපි කුටි පිළියෙත අදාළව එක දාමු දැනට. එතකොට එකට අදාළ එක දාමු කුටි පිළියෙත අදාළව. හරි. දෙක ගත්තොත් නිෂ්පාදන එක කාර්යයක් සම්පූර්ණ කිරීමට අවශ්‍ය පහසුකම් එකම ස්ථානයක සිදුවන ආකාරයට පිළියෙත කිරීම අනිවාර්යයෙන්ම අපි ඒක කියන ක්‍රියාවලිය පිළියෙත කියලා. එතකොට අපිට දෙක ගන්න පුළුවන්. ඒකට අදාළව. හරි. ඒට අදාළව තුන ගත්තොත් අවශ්‍ය උපකරණ යන්ත්‍රාගාර ශ්‍රමය වගේ දේවල් නිෂ්පාදනය
නිපදවන ස්ථානයට ඒක රාශි කිරීම ස්ථාවර ස්ථානීය පිරිත අපිට ඒක ඩීට අදාළව අපිට ගලපන්න පුළුවන්. එතකොට 3 ගලපන්න පුළුවන්. එතකොට 4 ගත්තොත් සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය එක් කාර්ය ස්ථානයකින් ඊළඟ කාර්ය ස්ථානයට රේඛීයව ගලා යන ආකාරයට පිරිත් සැලසුම් කිරීම අපි කියනවා ළමයි. එතකොට මොකක් කියලාද? නිෂ්පාදිත පිරියත කියලා. නිෂ්පාදිත පිරියත කියලා. එතකොට ප්‍රශ්නේ වැරද්දක් නැහැ නේද? එතකොට ඒක මොකක් හරි මාක්කයක් දාලා තියෙන වෙන මොකක් හරි ඉඳ වෙන. හරි. සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය එක් කාර්ය ස්ථානයකින් ඊළඟ කාර්ය ස්ථානයට රේඛීයව ගලා යන ආකාරයට පිරිත් සැලසුම් කරනවා. නිෂ්පාදිත පිරියත කියලා අපි කියනවා. එතකොට බලන්න ඔය ගැලපිලා තියෙනවද කියලා. ඒ දෙක 4 1 2 4 1 2 4 1 2 4 1 2 4 1 2 දෙක 4 එක. එතකොට පිළිතුරක් නැද්ද? 2 4 මේකට පිළිතුරක් නැහැ. එතකොට දැනට ලැබිලා තියෙන පිළිතුර වලින් ගත්තොත් A2 C1 වෙන්න ඕන. D1 D3. එතකොට එක පිළිතුරක්වත් නැහැ වගේ නේද? එක සමානයන්ත්‍රයක දැන් අපි ගත්තොත් දැන් නිෂ්පාදන ක්‍රියාවලිය එක දින සම්පූර්ණ කිරීමට සියලු දේ පහසුකම් එක් ස්ථානයක සිදුවන ආකාරය. එහෙනම් අපේ ක්‍රියාවලිය පිළියෙත. හරිද? ඒකට දෙක තියෙන්න ඕනේ. ඒ වල අනිවාර්යෙන් දෙක තියෙන්න ඕන. හරිද? ඊට පස්සේ කොටි පිළියෙත ගත්තාම ස්ථාවර ස්ථානීය පිළියෙත ගත්තොත් මෙතන හොඳටම දීලා තියෙන එක. ඒක තියෙනවා 3. එතකොට D ට අදාළව 3 ගැලපිලා තියෙන්න ඕන. D ට අදාළව 3 ගැලපිලා තියෙන්න ඕන. හරි? ඊට පස්සේ කොටි පිළියෙත ගත්තොත් 1 ගැලපිලා තියෙන්න ඕන. හරි. එතකොට C ට අදාළව 1 ගැලපිලා තියෙන්න ඕන. C ට අදාළව 1 ගැලපිලා තියෙන එකක් මෙතන නැහැ. එතකොට පිළිතුරක් නැහැ. ඒකයි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ළමයි ප්‍රශ්නේ. එතකොට පිළිතුරක් එතන දීලා නැහැ. එතකොට මෙන්න මේ පිළිතුර තමයි වෙන්න ඕන. උතන දීලා තියෙන විදියට. හරි. ඔය පිළිතුර තමයි වෙන්න ඕනේ. ස්ක්‍රීන්ෂොට් එකක් දාලා තියාගන්න. එතකොට අපේ පිළිතුරක් උතන නැහැ. පිළිතුර පහේම දීලා නැහැ එහෙම එකක්. හරි. ප්‍රශ්නේ වැරද්දක් තියෙන එකේ ප්‍රශ්නේ මොකක් හරි මාක් එකක් දාලා තියෙන්නේ. හරි. වෙන ප්‍රශ්න අංක 20. අලෙවිකරණ සංකල්ප x තීරුවේද එම සංකල්ප වලට අදාළ පැහැදිලි කිරීම y තීරුවේද දැක්ව යන සංකල්පය දීලා තියෙනවා. නිෂ්පාදන සංකල්පය, නිෂ්පාදිත සංකල්පය, විකුණුම් සංකල්පය, අලෙවිකරණ සංකල්පය සහ සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පය කියලා දීලා තියෙනවා. හරි. එතකොට ඒකට අදාළ පැහැදිලි කිරීම මොකෙද දීලා තියෙන්නේ? y තීරුවේ දීලා තියෙනවා. හරි. එතකොට අපිට e දක්වා එක අහනවා. හරි. බලමු. නිෂ්පාදන සංකල්පය, නිෂ්පාදිත සංකල්පය, හරි. අලෙවිකරණ සංකල්පය, ඒ වගේම සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පය අපිට දීලා තියෙනවා. හරි. සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පය දීලා තියෙනවා. හරි. බලමු. එතකොට ළමයි මොකද්ද නිෂ්පාදිත සංකල්පය කියන්නේ? මොකද්ද නිෂ්පාදිත සංකල්පය කියන්නේ? මම නිෂ්පාදිත සංකල්පය කියන්නේ අදාළ භාණ්ඩ නිෂ්පාදනය කරලා ඒවා සාධාරණ මිලට වෙළඳපොළ තුළ සුලභ කිරීමෙන් නිෂ්පාදිතය ප්‍රවර්ධනය කරගන්න අදාළ මේ සංකල්ප ප්‍රවර්ධනය කර ගැනීමට අදාළ සංකල්පය තමයි ළමයි අපි නිෂ්පාදිත සංකල්පය කියන්නේ. නිෂ්පාදිත සංකල්පය කියන්නේ. හරිද? ඊට පස්සේ ළමයි අපි නිෂ්පාදන සංකල්පය කියන්නේ පළවෙනි එක. ඊට පස්සේ නිෂ්පාදිත සංකල්පය කියන්නේ අපේ නිෂ්පාදිතයේ ගුණාත්මක භාවය වැඩි කරලා ගුණාත්මක භාවයෙන් යුත් නිෂ්පාදිත වෙළඳපොළ තුළ සුලභ කිරීමෙන් අදාළ අලෙවිකරණ ප්‍රයත්නය දරනවා නිෂ්පාදිත සංකල්පය තුළ. හරිද? නිෂ්පාදිත සංකල්පය තුළ. ඊළඟට ළමයි විකුණුම් සංකල්පය තුළ අදාළ පාරිභෝගිකයා පෙළඹවීමකින් තොරව නිෂ්පාදිත විකිණිය නොහැකි බවට තමයි අලෙවිකරණ මේ විකුණුම් සංකල්පයේ හර සංකල්පය වෙන්නේ. හරි? ඒතර ඒ හින්දා ප්‍රවර්ධනය නොකර මේ භාණ්ඩ අලෙවිකරණ නොහැකි බව ඒ සංකල්පයේ අදහස් වෙනවා. හරිද? ඊට පස්සේ අලෙවිකරණ සංකල්පය ගත්තාම එතෙන්ද ළමයි අදාළ පාරිභෝගික කණ්ඩායම එහෙම නැත්නම් ඉලක්ක වෙළඳපොළ පදනම් කරගෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කළා. එහෙම නැත්නම් පාරිභෝගිකයාට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කළා. ඒවා වෙළඳපොළ තුළ සුලභ කිරීම තුළින් අලෙවිකරණ ප්‍රයත්නය සාර්ථක කරගන්න බලනවා අලෙවිකරණ සංකල්පය තුළ. ඊට පස්සේ සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පය තුළ ළමයි අදාළ ව්‍යාපාරයේ සියලුම අලෙවිකරණ විචල්යන් ඒ අදාළ ප්‍රවර්ධන කටයුතු සඳහා නේද මේ ක්‍රියාත්මක විය යුතු යන එක තමයි ඒ අදහස තමයි සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පය වෙන්නේ. ඔය අදහස ඔලුව තියාගෙන බලමු අපේ පිළිතුරු වෙන්නේ මොකද්ද කියලා. නිෂ්පාදන සංකල්පය. ඒ කියන්නේ ළමයි අද ගුණාත්මක භාණ්ඩ තියෙන්න ඕන. හරි. මේ සාධාරණ මිලකට භාණ්ඩ සුලභ කිරීම කියන සංකල්පය තියෙන්න ඕන නිෂ්පාදන සංකල්පය. බලමු මේක. එතකොට ඒක තියෙනවා සාධාරණ භාණ්ඩ පිළිබඳව සාධාරණ මිලට අලෙවි කිරීම. මේක තියෙනවා ළමයි අපේ කීයද? 5 තියෙනවා. එතකොට ඒට අදාළ අපිට 5 ගලපන්න පුළුවන්. හරි. 5 ගලපන්න පුළුවන්. ඊට පස්සේ B ගත්තොත් නිෂ්පාදිත සංකල්පයේ ගුණාත්මක භාවය තියෙන්න ඕනේ. ඒක අදාළ තියෙනවා ළමයි 4 තියෙනවා. B ට අදාළව 4 ගලපන්න පුළුවන්. C ගත්තොත් විකුණුම් සංකල්පය. අන්න ප්‍රවර්ධනය කරනවා. ප්‍රවර්ධනය තුලින් පාරිභෝගිකයා පෙළඹවීම කරනවා. දැඩි ප්‍රවර්ධනයක් කළොත් පාරිභෝගිකයා නිෂ්පාදිත මිලදී ගත හැකි විශ්වාස කිරීම. ඒක ළමයි අපේ 2 තියෙනවා. D ගත්තොත් අලෙවිකරණ සංකල්පය. ඒතකොට ළමයි අර ඉලක්ක වෙළඳපොළ පදනම් කරගෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවා. ඒතකොට ඒක තියෙනවා ළමයි අපේ 1. E ගත්තොත් සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පය. ඒතකොට ළමයි E තියෙනවා අපේ. දැන් ඒතකොට 3ට අදාළව ගලපන්න පුළුවන්. 3 බලන්න ව්‍යාපාරයේ සියලුම පාර්ශ්වයන් එකම අරමුණකින් යුතුව ක්‍රියාත්මක විය යුතු බව. ඒ කියන්නේ අදාළ අලෙවිකරණ විචල්යන්.
ඕක ගැලපෙලා තියෙනවා නම් ඕක තමයි අපේ පිළිතුර වෙන්නේ. බලන්න. 5 4 2. 5 4 2. දෙවෙනි පිළිතුරේ තියෙනවා 1 3. 1 3 ඇතුළත ළමයි අපේ දෙවෙනි පිළිතුර තමයි අපේ පිළිතුර විදිහටපත් වෙන්නේ. 20 පිළිතුරු අංක 2. හරි. අපි යනවා ප්‍රශ්න අංක 21. පහත දැක්වෙන්නේ අලෙවිකරණ මිශ්‍රයේ විචල්‍යයට අදාළ උපකරණ ටූල්ස් කිහිපයකි. හරි දීලා තියෙනවා. ඉහත සඳහන් දෑ අතුරින් නිෂ්පාදිතයට පමණක් අදාළ උපකරණ ඇතුළත් වනුයේ මොකක්ද කියලා අහනවා. නිෂ්පාදිතයට පමණක් ඇතුළත් උපකරණ මොනවද කියලා යපෙන් අහන්නේ. හරි. ඔයාලා දන්නවා දැන් අලෙවිකරණ මිශ්‍රයේ නිෂ්පාදිතය මිල ස්ථානයේ ප්‍රවර්ධනය කියලා විචල්‍යන් 4ක් තියෙනවා. භාණ්ඩයකට අදාළව නම්. හරි. එතකොට එතනදී නිෂ්පාදිතයකට අදාළව නැත්නම් ඒ නිෂ්පාදිතය මිල ස්ථානයේ ප්‍රවර්ධනය කියලා කියන්නේ නිෂ්පාදිතයට විතරක් අදාළ උපකරණ මොනවද කියලා යපෙන් අහන්නේ. එතකොට ඒක දීලා තියෙන A B C D E F G H I J K දක්වා දීලා තියෙනවා නේද? K L දක්වාම දීලා තියෙනවා. A B C D E F G H I J K L දක්වා දීලා තියෙනවා. හරි. L දක්වා දීලා තියෙනවා. તો අපි අහන්නේ බලමු නිෂ්පාදනයට දාලා උපකරණ. බලමු. සන්නම කියන්නේ මොකක්ද ළමයි? භාණ්ඩයක අනන්‍යතාවයේ විදහා දක්වන එක අංගයක්. සන්නමයි ඇසුරුමයි බ්‍රෑන්ඩ් එක. හරි. සන්නම කියන්නේ එතකොට මොකක්ද? නිෂ්පාදිතයේ අනන්‍යතාවය තහවුරු කරනවා. නිෂ්පාදිතයට අදාළ උපකරණයක් එක. එතකොට ළමයි සන්නම අපිට ගන්න පුළුවන්. A ගන්න පුළුවන්. හරි. B ගත්තොත් වට්ටම්. වට්ටම් දෙන්නේ මොකේද ළමයි? මිල. මිල පදනම් කරගෙන තමයි වට්ටම් දෙන්නේ. ලකුණු කළ මිලෙන් කරන අඩු කිරීම. ඒක ළමයි මිලට අදාළව ගන්න වෙන්නේ. එතකොට අපිට නිෂ්පාදිතයට අදාළ වෙන්නේ නැහැ. එතකොට B ගන්න බෑ. C ගත්තොත් ප්‍රචාරණය. ප්‍රචාරණය සිද්ධ වෙන්නේ ළමයි මොකක් තුලද? ප්‍රවර්ධනය තුල තමයි ප්‍රචාරණය සිද්ධ වෙන්නේ. නිෂ්පාදිතය තුල නෙමෙයි ප්‍රවර්ධනය සිද්ධ වෙන්නේ. එතකොට E ගන්න නෑ. C ප්‍රචාරණය. හරි. එතකොට ඒක ගන්න බෑ. ඊට පස්සේ D ගත්තොත් බෙදා හැරීමේ මාර්ග. අන්න ළමයි බෙදා හැරීමේ මාර්ග මොකද්ද ළමයි? මේ අපේ මොකද්ද? නිෂ්පාදිත මිල ස්ථානය තුල තමයි අදාළ බෙදා හැරීමේ මාර්ග අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට D ගන්නත් බෑ අපිට. හරි. ඊට පස්සේ E ගත්තොත් ප්‍රවාහණය. ප්‍රවාහණයත් ළමයි බෙදා හැරීමේ තුල ඇතුළත් වෙන්නේ. ඒක ගන්නත් බෑ නිසා. හරි. F ගත්තොත් ඇසුරුම. අන්න සන්නම ඇසුරුම නිෂ්පාදිතයක අනන්‍යතාවයේ විදහා දක්වන ඇසුරුම ඒ නිසා අපිට ගන්න පුළුවන්. ඒක නිෂ්පාදිතයටයි අදාළ වෙන්නේ. හරි. ඊට G ගත්තොත් ගෙවීම් කොන්දේසි. ඒක ළමයි මොකද්ද? මිලටයි අදාළ වෙන්නේ. හරි. ඊට පස්සේ H ගත්තොත් ගුණත්වය. අන්න නිෂ්පාදිතයේ ගුණත්වය. මොකද්ද? නිෂ්පාදිතයේ උපකරණයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. හරි. I ගත්තොත් ඍජු අලෙවිකරණය. ප්‍රචාරණය මේ ප්‍රවර්ධනය සිදු කරන එක ආකාරයක්. ඒතකොට ඒක ප්‍රවර්ධනයට අදාළ වෙන්නේ. ඒක ගන්න බෑ. හරි. ඊට පස්සේ J ගත්තොත් වගකීම වොරන්ටි. වොරන්ටි හම්බෙන්නේ මොකේටද ළමයි? නිෂ්පාදිතයට. ඒතකොට නිෂ්පාදිතය සම්බන්ධ උපකරණයක් තමයි J කියලා කියන්නේ. ඒතකොට ඒක ගන්න පුළුවන්. හරි. ඊළඟට K ගත්තොත් මහජන සම්බන්ධතා. මහජන සම්බන්ධතා කියන්නේ ළමයි ඒක ප්‍රවර්ධනය පදනම් කරගෙන සිද්ධ වෙන දෙයක් ප්‍රවර්ධන උපක්‍රමයක්. ඒතකොට ඒක ගන්න බෑ අපිට. හරි. L ගත්තොත් මොකද? ඉසව් සහ දැකීම අනිවාර්යයෙන්ම ඒක ළමයි ප්‍රවර්ධනය පදනම් කරගෙන සිද්ධ වෙන්නේ. ඒතකොට ඒක අපිට ගන්නත් බෑ. නේද? මේ ප්‍රවර්ධනය පදනම් කරගෙන සිද්ධ වෙනවා. අපිටම ළමයි මේ මොකද්ද මේ ඉසව් සද්දගේ නේද? නිෂ්පාදිතය පදනම් කරගෙන මේ නිෂ්පාදිතය සම්බන්ධව පදනම් වෙන්නේ. හරි. ඒතර අපිට මේ L ගන්න පුළුවන් ඈ. L ගන්න පුළුවන් නේද? L ගන්න පුළුවන්. හරි. එතකොට බලන්න ළමයි අපේ පිළිතුර විදිහට වෙන්න ඕනේ මොකද්ද කියලා. එතකොට A තියෙන්න ඕන, F තියෙන්න ඕන, H තියෙන්න. A F H. A F H. A F H සහ A තියෙන්න ඕන, F තියෙන්න ඕන, H තියෙන්න G තියෙන්න ඕන, H තියෙන්න ඕන. එතකොට මෙතන ළමයි පිළිතුරු තියෙන 1 2 3 1 2 3 4 5ක් තියෙනවා නේද? එතකොට 5 එන්නේ මොකද්ද ළමයි? ඉසව් සහ දෙකීම ළමයි මේක මේ මොකද්ද? මේක මේ ප්‍රවර්ධනය තුල ඉන්නේ. ප්‍රවර්ධනය තුල ඉන්නේ. ඉසව් සහ දෙකීම. හරි? මහජන සම්බන්ධතා ඉසව් සහ දෙකීම. මේක මොකද්ද? මේ මහජන සම්බන්ධතා ඇතුළට අන්තර්ගත වෙන්නේ. හරි. එතකොට ඒක ප්‍රවර්ධනය. ප්‍රවර්ධනය ඇතුළට අන්තර්ගත වෙන්නේ. ඒ හින්දා අපිට ගන්න බෑ ඒක. L ගන්න බෑ. හරි. එතකොට මේ ටික තියෙන්න ඕන බලන්න. A තියෙන්න ඕන. F තියෙන්න ඕන. H තියෙන්න ඕන. J තියෙන්න ඕන. හරි. A F H G A F H A F H G අපේ පිළිතුරු අංක 5 තියෙනවා නේද? 21 එතකොට පිළිතුරු අංක 5 වෙන්න ඕන. ප්‍රශ්න අංක කීයද? අපිට ළමයි ප්‍රශ්නයක් කොහේ හරි වැරදුනාද? ප්‍රශ්නයක් වැරදුනාද? 20. අපි මෙතන 20 දාගෙන නැහැ නේද? 20 දාගෙන නැහැ. ඒතර 20 කීයද අපේ පිළිතුර? 20 කීයද අපි හඳුනාගත්තේ? කීයද ළමයි 20 හඳුනාගත්තේ? නිෂ්පාදන සංකල්පය සාධාරණ මිලට අලෙවි කිරීම තුළ
22 නේද අපේ පිළිතුර විදිහට එන්න ඕන. ඒතකොට 19 කීයද බලමු. 19 අපිට පිළිතුරක් තිබ්බේ නැහැනේ. එතකොට 19ට තමයි මේක මම දාලා තියෙන්නේ. 19ට අපිට පිළිතුරක් තිබ්බේ නැහැ. ඒක හරිද? හරි. එතකොට මේක 20ට එන්න ඕන. 22 වෙන්න ඕන. හරි. 22 වෙන්න ඕන. එතකොට 21 කීයද දැන් ආවේ අපිට? 21 ආවේ 21 ළමයි ආවේ 5 නේද? 21 5. 21 5. හරි. AFH හරි 21 5. හරි. ප්‍රශ්න අංක 22. ප්‍රශ්න අංක 22. හරි බලන්න ළමයි ප්‍රශ්න අංක 22 උසස් ගුණත්වයෙන් යුත් භාණ්ඩ සාධාරණ මිල අඩු කිරීමක් නියම කිරීම උසස් වෙළඳ පොත් ගුණත්වයෙන් යුත් භාණ්ඩ වලට ළමයි සාධාරණ මිල අඩු කිරීමක් කිරීම ළමයි මේ වන්න සිලබස් එකේ දැන් කතා කරන්නේ ඔයාලා දන්නෙත් නෑ මේ අපි ඉගෙනගෙනත් නෑ මේකට අපි කියන්නේ ළමයි මොකද්ද වටිනාකම් මිල කිරීම කියලා වටිනාකම් මිල කිරීම කියලා වැලියු ප්‍රයිසින් කියලා තමයි අපි මේකට කියන්නේ. ඒතකොට ළමයි වැලියු ප්‍රයිසින් නැත්නම් වටිනාකම් මිල කිරීම කියන එක තියෙනවා ළමයි අපේ ප්‍රශ්න අංක 22 පිළිතුරු අංක 4 තියෙනවා නේද? පිළිතුරු අංක 4 තියෙනවා. ඒක සාකච්ඡා කරන්න. දැන් සාකච්ඡා කරන්න අපි සිලබස් ඇතුලේ මේව නැහැ කොහෙත්ම. හරි. ඒතකොට 22 අපිට පුළුවන් පිළිතුරු අංක 4 හඳුන ගන්න. හරි. ප්‍රශ්න අංක 23. ප්‍රශ්න අංක 23ට අපි එනවා. 23 අපෙන් අහනවා පහත දැක්වෙන වගුවේ x තීරුවේ මූල්‍ය කළමනාකරුගේ ප්‍රධාන තීරණ දැක්වෙන අතර y තීරුවේ ඒ ප්‍රධාන තීරණ යටතේ ලා සලකන උපතීරණ දැක්වේ කියලා කියන උපතීරණ දැක්වේ කියලා කියනවා. හරිද? ඒක උපතීරණ වලට අදාළව අපිට මේක ගලපන්න වෙන්නේ. එතකොට අපිට අහනවා නිවැරදිව ගැලපුවට ලැබෙන පිළිතුර මොකක්ද කියලා. හරි. එතකොට දීලා තියෙනවා A B C D දක්වා දීලා තියෙනවා. A B C D. A B C D දක්වා දීලා තියෙනවා. හරි. එතකොට ප්‍රධාන තීරණ දීලා තියෙනවා x එකේ උපතීරණ දීලා තියෙනවා y එකේ. එතකොට නිවැරදිව දැක්වලා තියෙන පිළිතුරයි අපෙන් අහන්නේ. හරිද? එතකොට දිගු කාලීන ආයෝජන තීරණ දීලා තියෙනවා, කෙටි කාලීන ආයෝජන තීරණ දීලා තියෙනවා, දිගු කාලීන මූල්‍යන තීරණ දීලා තියෙනවා, කෙටි කාලීන මූල්‍යන තීරණ දීලා තියෙනවා. හරි? මේ මොකද්ද අපි ප්‍රශ්නේ ඇහෙන්නේ? මූල්‍ය කළමනාකරණයේ පාඩමේ. හරි. දිගු කාලීන ආයෝජන තීරණ. ඒ කියන්නේ ළමයි මොනවද? දිගු කාලීන ස්ථාවර වත්කම් වල මුදල් ආයෝජනය කිරීම සම්බන්ධව තීරණ ආයෝජනය කිරීම සම්බන්ධව තීරණ මූල්‍යන තීරණ කියන්නේ ළමයි අදාළ අරමුදල් සම්පාදනය කරගන්න ආකාරය පිළිබඳ තීරණ. දැන් දිගු කාලීන නම් ඒක ස්ථාවර වත්කම් වල ආයෝජනය කිරීම පිළිබඳ තීරණයක් වෙන්න ඕන. බලමු. එතකොට අදාළව දිගු කාලීන ආයෝජන තීරණ. එතකොට දිගු කාලීන ආයෝජන තීරණ වෙළඳ ණය හිමියන් පිළිබඳ තීරණ, වෙළඳ ණය ගැතියන් පිළිබඳ තීරණ, ලාභ රඳවා ගැනීම පිළිබඳ තීරණ. හරි. තෙකම ව්‍යාපාර නවීකරණය කිරීම පිළිබඳ තීරණ. එතකොට ළමයි දිගු කාලීන ආයෝජන තීරණ. ඔයාලා දන්නවා ආයෝජන තීරණ යටතේ ව්‍යාපාර නවීකරණය, ව්‍යාපාර විවිධාංගීකරණය, ව්‍යාපාර නැවත ස්ථාපිත කිරීම ඒවා සම්බන්ධ දරන පිළිවෙල තමයි අපි දිගු කාලීන ආයෝජන තීරණ කියලා කියන්නේ. එතකොට අපිට ඒට අදාළව 4 ගලපන්න පුළුවන්. 4 ගලපන්න පුළුවන්. හරිද? ඊට පස්සේ B කෙටි කාලීන ආයෝජන තීරණ. ඒ කියන්නේ අදාළ අරුන්දල යෙදවීම පිළිබඳ තීරණ. හරි. එතකොට ළමයි ලාභ රඳවා ගැනීම පිළිබඳ තීරණ තියෙනවා. එකේ ඉඳන් බැලුවොත් වෙළඳ ණය හිමියන් පිළිබඳ තීරණ තියෙනවා. ඒවා මේ මූල්‍යන තීරණ. ඊට පස්සේ වෙළඳ ණය ගැතියන් පිළිබඳ තීරණ. එන්න එක ළමයි වෙළඳ ණය ගැතියන් පිළිබඳ තීරණ දිගු කෙටි කාලීන ආයෝජන තීරණයක්. මොකද ප්‍රාග්ධන සම්පාදනය කරගන්න ආකාරයක්නේ. ප්‍රාග්ධන කෙටි කාලීන ආයෝජන තීරණ. එතකොට ඒක කෙටි කාලීන ආයෝජන තීරණ ප්‍රාග්ධන මේ ආයෝජනය පිළිබඳ තීරණයක්. ණය ගැතියන් තුළ ප්‍රාග්ධන ආයෝජන. අපි දාලා බලමු කෙටි කාලීන ආයෝජන තීරණ ඇතුලේ වෙළඳ ණය ගැතිය. හරි පිළිතුරක් එනවාද බලමු. ඊට පස්සේ දිගු කාලීන මූල්‍යන තීරණ. ඒ කියන්නේ අදාළ මේ අරමුදල් මේ සපයා ගැනීම පිළිබඳ තීරණ. හරිද? ආයෝජනය කරගත් අරමුදල් සපයා ගැනීම පිළිබඳ තීරණ. එතකොට ඒක තියෙනවා ළමයි දිගු කාලීනව. දැන් අපිට 3 තියෙනවා 1 තියෙනවා 3 1යි විතරයි තියෙනවා 3 ගත්තොත් ලාභ රඳවා ගැනීම රඳවාගත් ලාභ සම්බන්ධ දිගු කාලීන ආයෝජන තීරණ විදිහට අපිට සලකන්න පුළුවන්. හරිද? ඒක ගත්තොත් වෙළඳ ණය හිමියන් පිළිබඳ තීරණ අපිට කෙටි කාලීන මූල්‍යන තීරණ විදිහට අපිට සලකන්න පුළුවන්. හරි? ඒතකොට මෙන්න මේක ගැලපිලා තියෙන පිළිතුරක් තියෙනවා බලන්න පොඩ්ඩක් මට ප්‍රශ්න තියෙන්නේ මේ වෙළඳ ණය මෙන්න මේ දෙකේ ගැතියන් පිළිබඳ තීරණ. හරි? බලමු. ඒතකොට 2 4 3 2 4 3 2 4 3 2 4 3 2 4 3 2 4 3 2 නෑ 4 2 3 4 2 3 4 2 3 4 2 3 4 1 3 3 4 2 4 2 3 අන්න 4 2 3 තියෙනවා 4 2 3 තියෙනවා. එතකොට එහෙනම් අපේ තරගය හරි 4 2 3 1 අපිට දාලා පිළිතුර අංක 5 විදිහට හඳුනා ගන්න පුළුවන්. ළමයි අපේ ප්‍රශ්න අංක 23 පිළිතුර අංක 5 විදිහට හඳුනා ගන්න පුළුවන්. හරි අපි යන ප්‍රශ්න අංක 25 24
පහත දැක්වෙන කාණ්ඩ අතුරින් ප්‍රාග්ධන වෙළඳපොළට අදාළ උපවෙළඳ පොළවල් මොනවද කියලා අපෙන් අහන්න. ප්‍රාග්ධන වෙළඳපොළට අදාළ උපවෙළඳ පොළවල් මොනවද කියලා අහනවල දන්නවම මුදල් වෙළඳපොළ නැත්නම් අදාළ මූල්‍ය වෙළඳපොළ ප්‍රධාන වශයෙන් කොටස් දෙක එකක් මුදල් වෙළඳපොළ සහ අදාළ ප්‍රාග්ධන වෙළඳපොළ. මුදල් වෙළඳපොළ ඇතුළේ ළමයි අන්තර් බැංකුවේ ක්ෂණ වෙළඳපොළ ඊට පස්සේ දේශීය විනිමය වෙළඳපොළ භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ හරි වාණිජ්‍ය පත්‍රිකා වෙළඳපොළ අපිට හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ ළමයි අදාළ ප්‍රාග්ධන වෙළඳපොළ ඇතුළේ ඔය කොටස් වෙළඳපොළ සාංගමික බැඳුම් කර වෙළඳපොළ පාණ්ඩාකාර බැඳුම් කර වෙළඳපොළ අපිට හඳුනා ගන්න පුළුවන් උපවෙළඳපොළවල් විදියට. හරිද? බලමු. ප්‍රාග්ධන වෙළඳපොළට අදාළ උපවෙළඳපොළවල් මොනවද කියලා අපෙන් අහන්නේ. හරි. භාණ්ඩාකාර වෙළඳපොළ කොටස් වෙළඳපොළ හරි. පළවෙනි පිටුර භාණ්ඩාකාර බිල්පත් තියෙන ළමයි මුදල් වෙළඳපොළ ඇතුළේ කෙටි කාලයකින් පරිණත වන සුරුකුම්පත් ගණන්දෙනු සිදු වෙන්නේ මුදල් වෙළඳපොළ ඇතුළේ. දිගු කාලයකින් පරිණත වන සුරුකුම්පත් ගණන්දෙනු සිදු වෙන්නේ ප්‍රාග්ධන වෙළඳපොළ ඇතුළේ. හරිද? ඒතර එක ගන්න බෑ. දෙක භාණ්ඩාකාර බැඳුම් කර හරි සාංගමික බැඳුම් කර හරි කොටස් වෙළඳපොළ හරි. අන්න ළමයි අපේ 24 වෙනි ප්‍රශ්නේ පිළිතුරු අංක 2 අපිට පිළිතුරු විදියට හඳුනා ගන්න පුළුවන්. හරි. අපේ ප්‍රශ්න අංක 25 න් අනිත්‍යව බලන්න දෙයක් නැහැ. අනිත්‍යව කොහොමද නැතුණ බැලුවොත් නිකමට භාණ්ඩාකාර බැඳුම් කර වෙළඳපොළ තියෙනවා, සාංගමික බැඳුම් කර වෙළඳ තියෙනවා, වාණිජ්‍ය පත්‍රිකා වෙළඳපොළ මොකද මේ මුදල් වෙළඳපොළට අදාළ උදාහරණයක්. හරි. ප්‍රශ්න අංක 25. විශාල ප්‍රකාශිත ප්‍රාග්ධනයක් සහිත හොඳින් ස්ථාපිත සමාගම් ලැයිස්තුගත කිරීම සඳහා වෙන්නු පූර්ව මේකට අපි කියනවා මොකද්ද ළමයි ප්‍රධාන පූර්ව කියලා. විශාල ප්‍රාග්ධනයක් සහිත ස්ථාපිත වෙච්ච කොළඹ කොටස් සුවමාරව තුළ මේ අදාළ පූර්වවල දැක්වීම කරන්න ළමයි ප්‍රධාන පූර්ව තුළ. එතකොට අපිට 25 ප්‍රධාන පූර්ව කියන්නේ කොයි වෙන පිළිතුරේද? අපේ තුන්වෙනි පිළිතුරේ තියෙන ප්‍රශ්න අංක 25 පිළිතුරු අංක 3 විදියට අපිට හඳුනා ගන්න පුළුවන්. 26 බත්තොත් පහත සඳහන් වන්නේ සේවකීන් ආකර්ෂණය කර ගැනීමේ මාර්ග කීපයක්. කියන්නේ සේවකයෝ වල දන්නා ව්‍යාපාරයකට ආකර්ෂණය කර ගන්න මානව සම්පත් කළමනාකරණයෙන් අහන්නේ. සේවක ආකර්ෂණය අභ්‍යන්තර වෙනවා බාහිරව වෙනවා. හරි. එතන මේ අතුරින් අභ්‍යන්තර ආකර්ෂණ ක්‍රම පමණක් ඇතුළත් පිළිතුරයි අපෙන් අහන්නේ. අභ්‍යන්තර ආකර්ෂණ ක්‍රම පමණක්. හරි. අභ්‍යන්තර ආකර්ෂණ ක්‍රම පමණක්. ඒ කියන්නේ ළමයි අදාළ ආයතන ඇතුළින් සේවක අවශ්‍යතා මේ සම්පාදනය කර ගැනීම. A B C D E F G H H දක්වා දීලා තියෙන්නේ. හරි. මේ මොකද්ද? ආයතනය ඇතුළින් මේ සේවකින් මේ අදාළ රැකියාව සඳහා ආකර්ෂණය කර ගැනීම තමයි අභ්‍යන්තර ආකර්ෂණය තුළ සිද්ධ වෙන්නේ. හරි. බලමු. එතකොට ළමයි රැකියා පොළ කිව්වහම ළමයි මේක සාමාන්‍යයෙන් මේ ජොබ් ෆෙයාර් එකක් කිව්වම මොකද ඕන කෙනෙකුට යන්න පුළුවන්. හරි. අපිට උනත් යන්න පුළුවන්. අපේ ආයතනයේ එළියේ ඉන්න පාර්ශ්වයට උනත් ඇතුළේ ඉන්න පාර්ශ්ව දෙපාර්ශ්වයටම යන්න පුළුවන්. සාමාන්‍ය රැකියා පොළ කියන්නේ එළියේ ඉන්න පාර්ශ්වයන් ආකර්ෂණය කරගන්න තමයි නේද? සේවක ආකර්ෂණ මාර්ගයක් විදිහට අනුගමනය කරන්න. එතකොට ඒ අපිට ගන්න බෑ. ඒ ගන්න බෑ. B ගත්තොත් කුසලතා ලේඛන. අන්න කුසලතා ලේඛන මත පදනම් වෙන ළමයි කුසලතා ලේඛන වලට අනුව ඉහළ තනතුරු වලට අදාළ සේවකයන් පත් කරන අභ්‍යන්තර පාර්ශ්ව පදනම් කරගෙන යන ආයතන ඇතුළින් බඳවා ගැනීම කරන කුසලතා ලේඛන. අන්න B අපිට ගන්න පුළුවන් අභ්‍යන්තර බඳවා ගැනීමක් විදියට. ඊට පස්සේ C ගත්තොත් අන්තර්ජාල වෙබ් අඩවි. ළමයි අන්තර්ජාල වෙබ් අඩවි එක්ස්ප්‍රස් ජොබ් ඊට පස්සේ টොප් ජොබ්ස් කියලා ඒ අදාළ වෙබ්සයිට් වලට අදාළ මේ ඇඩ්වර්ටයිස්මන්ට් දාන්නේ ඇයි? බාහිරින් සේවකයන් ආකර්ෂණය කරගන්න. එතකොට ඒක ගන්න බෑ අපිට. C ගන්න බෑ. හරිද? ඉතින් D අභ්‍යන්තර ජාලය. ළමයි අභ්‍යන්තර ජාලය පදනම් කරගෙන අපි ඉන්ටර්නෙට් එක නැත්නම් අභ්‍යන්තර ජාලය භාවිත කරලා අපිට පුළුවන් සේවක අවස්ථා අභ්‍යන්තරින් සම්පාදනය කරගන්න. එතකොට D අපිට ගන්න පුළුවන්. හරි. E ගත්තොත් අනුප්‍රාප්තික සැලැස්ම. ළමයි අනුප්‍රාප්තික සැලැස්ම භාවිත කරලා ඊළඟට පත් වෙන්න ඉන්න සේවකයා කවුද කියලා බලලා එයාට අදාළ තනතුරට පත් කිරීම කරන අනුප්‍රාප්තික සැලැස්ම පත පදනම්. එතකොට E අපිට ගන්න පුළුවන්. E ගන්න පුළුවන්. F ගත්තොත් වෘත්තීය ආයතන. අන්න ළමයි වෘත්තීය ආයතන නම් ළමයි මොනවද? සේවකයන් නේද? බාහිරින් ආකර්ෂණය කර ගැනීම සඳහා තමයි සදුම්ලත් වෙන්නේ. ඒක ගන්න බෑ. G ගත්තොත් අධ්‍යාපන ආයතන. ළමයි අධ්‍යාපන ආයතන ගත්තොත් නේද? මේ සේවක මේ මොනවා විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්ද? මේ බාහිරින් ආකර්ෂණය කරගන්න වෙන හේතුන් විදිහට හඳුනා ගන්න පුළුවන් අධ්‍යාපන ආයතන. හරි. ඒතකොට G ගන්නත් බෑ අපිට. H ගත්තොත් සේවකයන්ගේ හඳුන්වා දීම. අන්න ඇතුළේ ඉන්න සේවකයෝ කියනවා අපි අයියා කෙනෙක් ඉන්නවා මේ තනතුරට දාගන්න පුළුවන් වෙයි කියලා. අන්න ඇතුළේ ඉන්න සේවකයන්ගේ කනෙක්ෂන් මත අදාළ සේවකයා බඳවා ගැනීම කරනවා. ඒක මොකක්ද? අභ්‍යන්තරයි. ඒක එතකොට ගන්න පුළුවන්. ඒතකොට ළමයි B තියෙන්න ඕනේ, D තියෙන්න ඕනේ, E තියෙන්න ඕනේ, H තියෙන්න ඕනේ. B D E H. එතකොට පළවෙනි පිළිතුර නෑ, දෙවෙනි පිළිතුර නෑ, තුන්වෙනි පිළිතුර නෑ, B D E H තියෙනවා ළමයි අපි හතරවෙනි පිළිතුරේ. ඒතකොට ළමයි 26 වෙනි ප්‍රශ්නේ පිළිතුරු අංක 4 ප්‍රශ්න අංක 26 පිළිතුරු අංක 4. හරි. අපේ ප්‍රශ්න අංක 27. 27 අපෙන් අහනවා පහත X හා Y වගුවල දැක්වෙන්නේ මානව සම්පත් කළමනාකරණයට අදාළ තොරතුරු කිහිපයක කියලා දීලා තියෙනවා. මානව සම්පත් කළමනාකරණයට අදාළ තොරතුරු කිහිපයක කියලා. හරි. ඒතකොට එකෙන් අහනවා අපේ X Y කියලා මානව සම්පත් කළමනාකරණ තොරතුරු දීලා තියෙන X වල සේවක අයිතිවාසිකම් වගකීම් අයිතිවාසිකම් සේවය වගකීම් කියලා දීලා තියෙන. ඒ කියන්නේ අදාළ ආයතන ප්‍රධානීන්ගේ අයිතිවාසිකම් වගකීම් දීලා තියෙනවා. සේවකයන්ගේ අයිතිවාසිකම් වගකීම් දීලා තියෙනවා. ඒතර අදාළව නිවැරදිව ගලපලා තියෙන පිළිතුරයි අපෙන් අහන්නේ. හරි.
ඕකට අදාළව ගලපමු. බලමු සේවක අයිතිවාසිකම්. හරි බලමු සේවක අයිතිවාසිකම් මොනවද කියලා. රැකියා ගිවිසුම් රණුව කාර්යයන් ඉටු කරවා ගැනීම ළමයි කාගේ අයිතිවාසිකමක්ද? සේවකයාගේ නැත්නම් ආයතන ප්‍රධානීන්ගේ අයිතිවාසිකමක්. සේවකයාලව වැඩ ඉටු කරවා ගන්න එක නේ අදාළ සේවකයා කරන්නේ. ඒතකොට සේවකයාගේ අයිතිවාසිකමක් එක. ඒතකොට සේවකයා අයිතිවාසිකම් තියෙන්නේ C-වල. සේවා අයිතිවාසිකම් තියෙන C-වල. ඒතකොට එකේ තමයි ඒ ඉටු කරවා ගැනීම තියෙන්නේ. ඒතකොට අපිට එක C-ට අදාළව එක ගලපන්න පුළුවන්. හරි. ඊට පස්සේ දෙක ගත්තොත් යහපත් වැඩ පරිසරයක් පවත්වා ගැනීම. යහපත් වැඩ පරිසරයක් පවත්වා ගන්න එක කාගේ වගකීමක්ද ළමයි? සේවකයාගේ වගකීම. මොකද සේවකයා අදාළ රාජකාරී කටයුතු වල නිරත වෙන්නේ. ඒතකොට සේවකයාගේ වගකීමක් විදිහට අපිට ඒක හඳුනා ගන්න පුළුවන්. ඒතකොට සේවක වගකීම් තියෙන B-වල. ඒතකොට දෙකට අදාළව B ගලපන්න පුළුවන්. හරි. ඊට පස්සේ තුන ගත්තොත් වෘත්තීය අනතුරු වලින් ආරක්ෂාව තහවුරු කර ගැනීම. වෘත්තීය අනතුරු වලින් ආරක්ෂාව තහවුරු කර ගැනීම. ඒතකොට මේක මොකද්ද ළමයි? සේවක අයිතිවාසිකමක්. හරි. ඒතකොට තුන සේවක අයිතිවාසිකමක්. එතකොට අදාළ සේවක අයිතිවාසිකම් තියෙන කීයද? එකේ. ඒතකොට තුනට අදාළව එක ගලපන්න පුළුවන්. ඒට අදාළව තුන ගලපන්න පුළුවන්. හතර ගත්තොත් සංවිධානයේ අරමුණු ඉටුවන පරිදි වැඩ කිරීම. ඒක ළමයි සේවක වගකීමක්. බලමු අපේ ආය එකේ ඉඳන් බලමු. ආය එකේ ඉඳන් බැලුවොත් රැකියා ගිවිසුම් රණුව කාර්යයන් ඉටු කරවා ගැනීම. ඒක සේව්‍ය අයිතිවාසිකමක්. එතකොට එකට අදාළව C-ට අදාළව එක ගැලපිලා තියෙන්න ඕන. C-ට අදාළව එක ගැලපිලා තියෙන්න ඕන. හරි. ඊට පස්සේ C-ට අදාළව එක ගැලපිලා තිබිය යුතුයි. හරි. ඊට පස්සේ B ගත්තොත් සේවක වගකීම්. C ගත්තොත් සේවක වගකීම්. එතකොට B-ට අදාළව මොකද්ද වෙන්න ඕන? අපි දාලා තියෙන D දෙක. යහපත් වැඩ පරිසරයක් පවත්වා ගැනීම හතරේ තියෙනවා. සංවිධානයේ අරමුණු ඉටුවන ආකාරයට වැඩ කිරීම. වැඩ කරන්න සේවකයන් අපි බලමු මේක මාරු කරලා. හරි මේකට දාගමු 4 D-ට දාගමු 2. උතන තමයි මාරුවීම වෙන්නේ. බලමු එතකොට A3 තියෙන්න ඕන. හතුන්වෙනි පිළිතුර හතරවෙනි පිළිතුර දෙකේම තියෙන B4 තියෙන්න ඕන. දැන් අපි දාපු විදියට. හරි. ඊට පස්සේ C1 තියෙන්න ඕන. D4 තියෙන්න ඕන. D2 තියෙන්න ඕන. අන්න ළමයි එතකොට අපේ පිළිතුරු අංක 5 තියෙනවා නේද? ඊට පස්සේ බලමු මේකට දැන් ගලපීම් කරලා B4 හරිනේ නේද? සේවක වගකීමක් විදියට අපිට ආයතනයේ ඉරුණ ආකාරයට වැඩ කිරීම. ඊළඟ සේවය අයිතිවාසිකමක් විදියට C1. එතකොට රැකියා ගිවිසුම් රණුව කාර්යයට කරවා ගැනීම හරියි. හරි ඊළඟට සේවය වගකීමක් විදියට යහපත් වැඩ පරිසරයක් පවත්වා ගැනීම. සේවය වගකීමක් යටතේ අපිට මෙතන හැටියට වර්ගීකරණය කරන්න වෙනවා. එතකොට අපිට පිළිතුරු අංක 5 විදියට බාර ගන්න පුළුවන්. ප්‍රශ්න අංක 27 පිළිතුරු අංක 5. හරි අපි යන ප්‍රශ්න අංක 28ට. පහත වගුවේ X තීරුවේ දැක්වෙන්නේ තොරතුරු වර්ගීකරණය සඳහා යොදා ගන්න පදනම්ය. අන්න Y තීරුවේ දැක්වෙන්නේ ඒ සඳහා පදනමට යටතට ගැනෙන වර්ගීකරණය යන්නේ අන්න පදනම දීලා තියෙනවා X වල මූලාශ්‍රය අනුව ස්වභාවය අනුව ඊට පස්සේ කළමනාකරන මට්ටම් අනුව සහ කාලය අනුව කියලා දීලා තියෙනවා. ඊට පස්සේ අදාළ පදනම් ටික දීලා තියෙනවා. මේ අදාළ වර්ගීකරණ ටික දීලා තියෙනවා. මේ Y වල ඒකට අදාළවයි අපිට ගලපන්න තියෙන එකට අදාළවයි ගලපන්න තියෙන. හරි. එතකොට මේකට අදාළව ගන්න මේකත් නේද? බලමු. එතකොට ළමයි දැන් කාලය අනුව. දැන් ඔයාලා දන්නා මේ මූලාශ්‍රය අනුව තොරතුරු පත්‍ය වර්ගීකරණය කරන මූලාශ්‍රය අනුව ස්වභාවය අනුව සම්භාවිතාවය අනුව කාලය අනුව හරි කල්පනාකරන මට්ටම අනුව වර්ගීකරණය වෙනවා. භාවිතය අනුව හරි. එතකොට දැන් මූලාශ්‍රය අනුව තොරතුරු පත්‍ය වර්ගීකරණය වෙන්න ළමයි ප්‍රධාන වශයෙන්ම අභ්‍යන්තර බාහිර ද්විතීයික ප්‍රාථමික කියලා වර්ගීකරණය වෙනවා. දැන් ඒක මෙතන දීලා නැහැ. එතකොට අභ්‍යන්තර බාහිර කියන්නේ මූලාශ්‍රය අනුව වර්ගීකරණය වීමක්. මූලාශ්‍රය අනුව වර්ගීකරණය වෙනවා. ඒක ඒට අදාළව අපිට 3 ගලපන්න පුළුවන්. හරි. ඊළඟට B-ට අදාළව ස්වභාවය අනුව. ස්වභාවය අනුව ගත්තට පස්සේ ළමයි මේක මේ අපිට මොනවා කියලා මොනවද මේ ප්‍රමාණාත්මක ගුණාත්මක කියලා වර්ගීකරණය කරන්න පුළුවන් ස්වභාවය අනුව ගත්තාම. ඒකට B-ට අදාළව දෙක ගලපන්න පුළුවන්. ප්‍රමාණාත්මක ගුණාත්මක. හරි. ඊළඟට කළමනාකරන මට්ටම් අනුව. අන්න මෙහෙයුම් උපක්‍රමික. අන්න මෙහෙයුම් මට්ටමේ කළමනාකරුවන්, දැනුම් මට්ටමේ කළමනාකරුවන්, උපක්‍රමික මට්ටමේ කළමනාකරුවන්. ඒවා කළමනාකරන මට්ටම් අනුව. ඒකට C-ට අදාළව අපිට 4 ගලපන්න පුළුවන්. හරි. ඒතකොට මේකට අදාළව D-ට අදාළව 1 වෙන්න ඕන. කාලය අනුව ගත්තාම අතීත වර්තමාන හරියටම හරි. ඒතකොට ළමයි මෙන්න මේ පිළිතුරු තියෙනවා බලන්න 3 2 4. දෙවෙනි පිළිතුරේ තියෙනවා 3 2 4 D1 තියෙනවා. අන්න ළමයි අපේ 28 වෙනි ප්‍රශ්නේ පිළිතුරු අංක 2 විදියට අපිට බාර ගන්න පුළුවන්. හරි. අපි යනවා ප්‍රශ්න අංක 29. ප්‍රශ්න අංක 29. 29 අපෙන් අහන්නේ ළමයි සංවිධානයක් තුළ sannivedanaya
වැඩි දියුණු කිරීම සඳහා යොදා ගැනෙන වදන් සැකසුම් විද්‍යුත් තැපෑල හඬ තැපෑල පේජය වැනි තොරතුරු තාක්ෂණික මෙවලම් භාවිත කරන තොරතුරු පද්ධතිය මොකක්ද කියලා අපෙන් අහන්නේ. හරි. ඔයාලා දන්නවා ළමයි දැන් ඔය වදන් සැකසුම් MS Word වගේ දේවල් භාවිත කරන්නේ සාමාන්‍යයෙන් මේ ආයතනයක මේ ෆ්ලෝ ලෙවල් එකේ ඉන්න කළමනාකරන මට්ටම් වල ඉන්න ඒ පුද්ගලයෝ තමයි භාවිත කරන්නේ. හරි. ඒතකොට එතනදී සාමාන්‍ය කාර්යාලයේ ස්වයංක්‍රීයකරණ පද්ධතිය තුළ තමයි ළමයි අපේ මේ වදන් සැකසුම් ඒ විද්‍යුත් තැපැල් හඬ තැපැල් වගේ දේවල් විද්‍යුත් ආකාරයෙන් භාවිත කිරීම කරන්නේ. හරි. එදින්දා මෙහෙම කටයුතු වලින් ජනනය වන මේ තොරතුරු දත්ත විද්‍යුත් ආකාරයෙන් භාවිත කිරීම කරන්නේ කාර්යාලයේ ස්වයංක්‍රීයකරණ පද්ධතිය තුළ. හරි. ඒත් වචනාර්ථය මේක තියෙනවනේ මෙතන තියෙන විද්‍යුත් දේවල් සේරම. හරි. එතන ඒව භාවිත වෙන්නේ කාර්යාලීය ස්වයංක්‍රීයකරණ පද්ධතිය තුළ. ඒතර ළමයි කාර්යාලීය ස්වයංක්‍රීය පද්ධතිය මෙතන දීලා තියෙනවද? එතකොට දීලා තියෙනවා දෙවෙනි පිළිතුරේ දීලා තියෙනවා. එතකොට ප්‍රශ්න අංක 29 පිළිතුරු අංක 2 විදිහට අපිට තෝරගන්න පුළුවන්. හරි. අපි යන ප්‍රශ්න අංක 30. 30 අහනවා සමස්ත ව්‍යාපාර සැලසුම පූර්ව අදහසක් ලබා ගැනීමට අන්න හැකිවන ආකාරයට සකස් කරන්න. මොකද්ද ළමයි? සමස්ත ව්‍යාපාර සැලසුම පිළිබඳ පූර්ව මේ අදහසක් ලබා ගැනීම සඳහා කියවිතු වන්නේ මොකක්ද ළමයි? ව්‍යාපාර සැලසුම සංක්ෂිප්ත කොට දක්වන ප්‍රකාශයට විදිහට ව්‍යාපාර සැලසුමේ අංගයක් විදිහට අපි සලකන මොකද්ද? විධායක සාරාංශය අපි හඳුන ගන්න. විධායක සාරාංශය හඳුන ගන්න. ඒතර විධායක සාරාංශය මේකේ තියෙන්නේ පිළිතුරු අංක 2 තියෙනවා නේද? 2 තියෙනවා. ඒතර 30 2 විදිහට අපිට හඳුන ගන්න පුළුවන්. හරි. ඒතර ව්‍යාපාර සැලසුම වල පටුන හරිය මෙහි එවන කියලා අපිට ඒ පොත්වල තමයි පටුන තියෙන්නේ. හරි. ඉතින් එහෙම හඳුන ගන්න බෑ. අපේ විධායක සාරාංශය තමයි සංක්ෂිප්ත කොට දක්වන්නේ. හරි. අපි යනවා 31 41 ප්‍රශ්න වලට පිළිතුරු සැපීමේදී සුදුසු වචන ස්ථාන තුල දා සම්පූර්ණ කරන්න කියලා තියෙනවා. හරි. ව්‍යාපාරික අභ්‍යන්තර පරිසරය ස්ථානක් සහ ද බාහිර පරිසරය අධ්‍යයනයෙන් ස්ථානක් ද හඳුනාගත හැකියි. ඔයාලා දන්නවා ළමයි ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරය අධ්‍යයනයෙන් සදුවත විශ්ලේෂණයේ ශක්තියින් සහ දුර්වලතාද බාහිර පරිසරය අධ්‍යයනයෙන් අවස්ථා හා තර්ජනද හඳුනාගත හැක. අවස්ථා හා තර්ජනද හඳුනාගත හැක. හරි. ඊට පස්සේ ප්‍රශ්න අංක 32 අයන්න හොඳ දේ කිරීමත් නරක දේ නොකිරීමත් අන්න හොඳ දේ කිරීමත් නරක දේ නොකිරීමත් ව්‍යාපාර ආචාර ධර්ම ලෙස සැලකේ. ආචාර ධර්ම ලෙස සැලකේ. ඒකේ ආ කොටස ස්වභාවික පරිසරයක් සංස්කෘතික පරිසරයක් කෙලෙසෙන කිසිවක් නොකරන බවට එක්සත් ජාතීන්ගේ සමාජික රටවල් අතර ඇති කරගෙන තිබෙන සම්මුතිය අපි මේකට කියනවා මොකක්ද මොන සම්මුතිය කියලාද? කියෝටෝ සම්මුතිය කියලා. කියෝටෝ සම්මුතිය. කියෝටෝ සම්මුතිය කියලා අපි මේකට කියනවා. හරි. එක්සත් ජාතීන්ගේ සංවිධාන සමාජික රටවල් අතර ඇති කරගෙන තියෙන මේ සම්මුතිය. හරි. ප්‍රශ්න අංක 33 ආදායම් බදු සහ සමාගම් බදු. අන්න ආදායම් බදු හා සමාගම් බදු ළමයි මොන බදුද? ඍජු බදු ලෙස වර්ග කළ හැකි අතර රේගු බදු සහ දේශීය භාණ්ඩ බදු නැත්නම් මේවට අපි කියනවා නිෂ්පාදන බදු වක්‍ර බදු ලෙස වර්ග කර හැක. වක්‍ර බදු ලෙස වර්ග කර හැක. දෙවෙනි ස්ථානයේ වක්‍ර බදු. හරි. 34 කිසියම් ව්‍යාපෘතියක් කරගෙන යාම සඳහා නිශ්චිත කාලයකට ව්‍යාපාර ආයතන දෙකක් හෝ වැඩි ගණනක් එක්ව පිහිටුවා ගන්නා සංවිධානය අපි මේකට කියනවා ළමයි මොනවද? බද්ධ ව්‍යාපාර කියලා. ඒතකොට බද්ධ ව්‍යාපාර ගැන දැන් අපි සිලබස් එකේ කතා කරන්නේ වරලත් ව්‍යාපාර ගැන පමණයි කතා කරන්නේ නේද? විශේෂිත ව්‍යාපාර වලින්. හරි. බද්ධ ව්‍යාපාර හිස්තැනේ දාගන්න බද්ධ ව්‍යාපාර ලෙස හැඳින්වේ. ඊළඟට ආකොටස අහනවා අපෙන් එකේ වරලත් හිමියාගේ වෙළඳ ලකුණ යටතේ භාණ්ඩ නිෂ්පාදනය කරලා බෙදා හැරීමට වරලත් ලාභියාට අයිති කරන ව්‍යාපාර මොනවද ළමයි? නිෂ්පාදන වරලත් ව්‍යාපාරය යනුවෙනි. නිෂ්පාදන වරලත් ව්‍යාපාරය යනුවෙනි. වරලත් ව්‍යාපාර පැටලෙන්නේ නැතුව හඳුනා ගන්න විදිහ ඔය නිෂ්පාදන වරලත් ව්‍යාපාරය නිෂ්පාදිත වරලත් ව්‍යාපාරය පැටලෙන්නේ නැතුව හඳුනා ගන්න විදිහ මම කියලා දීලා තියෙනවා අපේ YouTube channel එක අනිවාර්යයෙන්ම ගිහිල්ලා ඒ වීඩියෝ එක බලන්න. හරි. 35 ව්‍යාපාර ආයතන යක සේවකීන්ගේ නිර්මාණශීලීත්වය තුළින් ඇතිවන ව්‍යවසායකත්වය මේක ළමයි ව්‍යවසායකත්ව ප්‍රවණතාවක්. මේකට අපි කියන මොන ව්‍යවසායකත්වය කියලාද? අභ්‍යන්තර ව්‍යවසායකත්වය නමිනි. අභ්‍යන්තර ව්‍යවසායකත්වය නමිනි. හරි. සුළු මධ්‍ය ප්‍රමාණ ව්‍යාපාර කර්මාන්තකරුවන්ට මූල්‍ය පහසුකම් ලබා දීමට රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවත් කාර්මික සංවර්ධන මණ්ඩලයත් එක්ව ක්‍රියා කරන ණය යෝජනා ක්‍රමය අපි මේකට කියනවා මොකද්ද ළමයි? සුවන සහන්‍යා දිරිය ණය යෝජනා ක්‍රමය කියලා අපි මේකට කියනවා. හරි. දිරිය ණය යෝජනා ක්‍රමය කියලා අපි මේකට කියනවා. හරි. දිරිය ණය යෝජනා ක්‍රමය. හරි. ඊට පස්සේ 36 ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර ATM යන්ත්‍ර හරහා ගනුදෙනු සිදු කිරීමේදී අදාළ කාඩ්පත ඇතුළු කිරීමෙන් පසුව අදාළ කාඩ්පත අපි දාලා ඔයාලා දන්නවා ළමයි ඔයාලා හරපත් වලින් ඩෙබිට් කාඩ් වලින් සල්ලි අරන් ඇති ඩෙබිට් කාඩ් එක දානකොටම කාඩ් එක දාපු ගමන් මොකක්ද අපෙන් ඉල්ලන්නේ? රහස් සංඛ්‍ය ඉල්ලනවා. රහස් සංඛ්‍ය සටහන් කළ යුතුය. ඒක ආකොටස අපෙන් අහනවා හිස්තැනක් දැනට ලොව පුරා භාවිතයේ පවතින ජනප්‍රිය ණයපත් වර්ග දෙකකි. අන්න ණයපත්
වර්ග දෙකක් අහනවා. ඔයාලා දන්නවා ණයපත් වර්ග කීපයක් තියෙනවා. Visa, Mastercard, Amex කියලා. ඒතකොට Visa සහ Mastercard තමයි ලෝකේ පුරාම ජනප්‍රිය මේ ණයපත් වර්ග දෙක ක්‍රෙඩිට් කාඩ් වර්ග දෙක. Visa, Mastercard කියලා දාගන්න. සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි දාගන්න. දෙකෙන්ම දැම්මත් ප්‍රශ්නයක් නැහැ. Visa, Mastercard. 37 නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළ රටක අපනයන භාණ්ඩවල වටිනාකම සහ ආනයන භාණ්ඩවල වටිනාකම අතර වෙනස. අන්න නිශ්චිත කාලච්ඡේදයක් තුළ රටක ආනයන භාණ්ඩ සහ අපනයන භාණ්ඩ අතර වෙනස. වල මේක මොකේ ඉගෙන ගන්නවද? ගෙවුම් ශේෂය යටතේ ඉගෙන ගන්නවා. මේක අපි මේකට කියනවා ළමයි ඉකෝන් වල වෙළඳ ශේෂය කියලා. වෙළඳ ශේෂය ලෙස හැඳින්වේ. හරි. අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා මිලදී ගැනීම විකිණීම ඊට පෙර හා පසු සියලු කටයුතු අන්න අන්තර්ජාලය හරහා භාණ්ඩ විකිණීම මිලදී ගැනීම විකිණීම ඒ සියලුම දේවල් නිෂ්පාදනය ප්‍රවර්ධනය සියලුම දේවල් අන්තර්ජාලය පදනම් කරගෙන වෙනවා නම් මේවට අපි කියනවා e-business එහෙම නැත්නම් විද්‍යුත් ව්‍යාපාර කියලා. විද්‍යුත් ව්‍යාපාර ලෙස හැඳින්වේ. විද්‍යුත් ව්‍යාපාර ලෙස සැලකේ. හරි. 38 විෂම ගති ලක්ෂණ වලින් යුත් සමස්ත වෙළඳපොළ සමජාතීය ගති ලක්ෂණ වලින් යුත් කණ්ඩායම් වලට බෙදා වෙන් කිරීමක් මේකට කියන මොන ඛණ්ඩනය කියලාද? වෙළඳපොළ ඛණ්ඩනය ලෙස හැඳින්වේ. වෙළඳපොළ ඛණ්ඩනය ලෙස හැඳින්වේ. තාම ලේසි. වෙළඳපොළ ඛණ්ඩනය ලෙස හැඳින්වේ. හරි. හැබැයි දැන් ඔයාලා 2024 3 ලියනවා නම් මේවා ටිකක් මේ හිස්තන් පිරීමේ ප්‍රශ්න ටිකක් ඇඩ්වාන්ස් මෙච්චර නම් ලේසි නෑ කොහොමත්. හරි. ඒකයි මේ හුරු ගෙරීම කරන ලේසි තැන ඉඳලා අමාරු තැන දක්වා පේපර්ස් අපි සාකච්ඡා කරන්නේ ඒකයි. හරි. ප්‍රශ්න අංක ඒකේ ආකෘති සපෙන් අහනවා. පහත දැක්වෙන වගේ හිස්තන් සම්පූර්ණ කරන්න කියලා දීලා තියෙනවා. අලෙවිකරණ මිශ්‍රය අලෙවිකරුගේ දෘෂ්ටියෙන් දීලා තියෙනවා. අලෙවිකරණ මිශ්‍රය ගණුදෙනුකරුගේ නැත්නම් පාරිභෝගික දෘෂ්ටියෙන් දීලා තියෙනවා. ඔයාලා දන්නවා අලෙවිකරුගේ දෘෂ්ටියෙන් ගත්තොත් ඒවා අපි කියනවා 4P's කියලා. 4P's කියලා හඳුනා ගන්නවා. මේක පාරිභෝගිකයාගේ දෘෂ්ටියෙන් ගත්තාම 4C's කියලා අපි හඳුනා ගන්නවා. 4C's කියලා හඳුනා ගන්නවා. හරි. නිෂ්පාදිතය කියන්නේ ළමයි මොකද්ද? අපේ මේ පාරිභෝගික අවශ්‍යතා සහ වුවමනා. හරි. පාරිභෝගික අවශ්‍යතා සහ වුවමනා. ඒක ඉස්සරෙන් දාගන්න පාරිභෝගික අවශ්‍යතා සහ වුවමනා. මිල කිව්වහම මොකද්ද ළමයි? අපේ cost එක. පිරිවැය. 4C's. හරි. 4C's. පිරිවැය. හරි. ඊට පස්සේ ප්‍රවර්ධනය. බෙදා හැරීම කිව්වහම ළමයි ඒ අපේ පහසුව. convenience එක. convenience එක 4C's. convenience එක පහසුව. ස්ථානීය නැත්නම් බෙදා හැරීම තුල. ප්‍රවර්ධනය ගත්තට පස්සේ ළමයි මෙතන මොකද්ද? communication sannivedana. 4C's. sannivedana. ඉස්සරෙන් දාගන්න sannivedana. හරි. 39 කොටස් වෙළඳපොළ කටයුතු අධීක්ෂණය සහ විධිමත් කිරීම සඳහා පිහිටුවා ඇති ආයතන. කොටස් වෙළඳපොළේ කටයුතු අධීක්ෂණය සහ විධිමත් කිරීම සඳහා පිහිටවල තියෙන ආයතන විදිහට අපි මේක සලකනවා ළමයි. මොකද්ද මේ කොටස් වෙළඳපොළේ මේ අපේ සුරකුම් පත්තා විනිමය කොමිෂන් සභාව. සුරකුම් පත්තා විනිමය කොමිෂන් සභාව. ස්ථනේ දාගන්න සුරකුම් පත්තා විනිමය කොමිෂන් සභාව. ඒක ආකාර සපෙන් ගන්නවා. කොටස් වෙළඳපොළේ ගනුදෙනු නිෂ්කාශන මධ්‍යස්ථානයේ ලෙස කටයුතු කරන ආයතනය. ගනුදෙනු ළමයි අදාළ නිෂ්කාශන කටයුතු වල නිරත වෙන්නේ මේ අපේ මූල්‍ය යටතල පහසුකම් පද්ධතිය වන මේ මධ්‍යම තැන්පතු ක්‍රමය විදිහට සලකනවා. අන්න හිස්තැනේ දාගන්න මේ මධ්‍යම තැන්පතු ක්‍රමය ලෙස හැඳින්වේ. මධ්‍යම තැන්පතු ක්‍රමය ලෙස හැඳින්වේ. හරි. 40 අන්තර්ජාල වෙබ් අඩවි තුල ඇතුළත් ෆයිල් නැත්නම් ගොනු පිටපත් කර ගැනීමට හා හුවමාරු කර ගැනීමට යොදා ගැනීම ක්‍රමය. අන්න අන්තර්ජාලය පදනම් කරගත් ඒ ෆයිල්ස් පිටපත් කර ගැනීමට සහ හුවමාරු කර ගැනීමට ඇතුළත් ක්‍රමය අපි මේකට කියනවා නම් දැන් සිලබස් එක ඇතුළත කරන ගොනු හුවමාරු ලෙස හැඳින්වේ කියලා දාගන්න. ගොනු හුවමාරුව ලෙස හැඳින්වේ. ගොනු හුවමාරුව ලෙස හැඳින්වේ. වචනෙම තියලා තියෙන්නේ ඒක පිටපත් කර ගැනීම සහ මේ හුවමාරු කර ගැනීමට කියලා. ඒක ආකාරයට සපෙන් ගන්න පුද්ගලයෙකු හෝ ආයතනයක් අන්තර්ජාල පහසුකම් ලබා ගත යුතු වන්නේ අන්න පුද්ගලයෙකු හෝ ආයතනයක් අන්තර්ජාල පහසුකම් ලබා ගත යුතු වන්නේ හරි. එතකොට අපි එතන පිළිතුර විදිහට අන්තර්ජාල සේවා සපා ගත යුතු වන්නේ බලමු පොඩ්ඩක් මාකින් ස්කීම් එක ළමයි. අන්තර්ජාල සේවා සපයන්නෙකු මාර්ගේනි අන්තර්ජාලක සේවා සපයන්නෙකු මාර්ගේනි. හරි. ප්‍රශ්න 41 සිට 57 ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු ලියන්න කියලා තියෙනවා. හරි. බලමු නිෂ්පාත්‍ය ස්වභාවය අනුව නැත්නම් මට්ටම් අනුව කොටස් තුනකට අංශ අනුව කොටස් තුනකට දැක්විය හැක. මෙම කොටස් තුන වෙන වෙන ලෙසින් සලකන්න මේ වගේ ලියන්න දේවල් නෑ ළමයි. ඇත්තටම ගොඩාක් ලේසි. හරි. නිෂ්පාදිතේ මට්ටම් අනුව ගත්තාම ළමයි මොනවද? අපි දන්නවා ප්‍රාථමික ද්විතීක තෘතීක කියලා අපි වර්ගීකරණය කරනවා. ඊළඟට නිෂ්පාදනාංශ අනුව ගත්තට පස්සේ කෘෂි කාර්මික
සේවා කියලා වර්ගීකරණය වෙනවා. කෘෂිකාර්මික කාර්මික සේවා කියලා වර්ගීකරණය වෙනවා. හරි. 42 අසාධාරණ වෙළඳ පිළිවෙත් වලට එරෙහිව පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට ස්ථාපිත රාජ්‍ය ආයතනය කොළඹයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. ඒකේ අපෙන් අහනවා ආ කොටසේ ඔබ සඳහන් කළ ආයතන කවර අමාත්‍යාංශයක් යටතේ පාලනය වන්නේ දන්න ළමයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කවර අමාත්‍යාංශයක් යටතේ පාලනය වන්නේද? පාලනය වන්නේද කියලා අපෙන් අහන්නේ. හරි. කවර අමාත්‍යාංශයක් යටතේද පාලනය වන්නේද කියලා අපෙන් අහන්නේ. මොකක්ද ඔබ සඳහන් කළ ආයතන කවර අමාත්‍යාංශයක් යටතේ පාලනය වන්නේද? ඒ ආයතනයේ ළමයි වෙන්නේ අදාළ වෙළඳ අමාත්‍යාංශය යටතේ පාලනය වේ. වෙළඳ අමාත්‍යාංශය යටතේ පාලනය වේද? දෙවෙනි ස්ථාන වෙළඳ අමාත්‍යාංශය යටතේ පාලනය වේ. හරි. ප්‍රශ්න 43 ජාත්‍යන්තරව පිළිගත් සමුපකාර ප්‍රතිපත්ති 4ක්. ජාත්‍යන්තරව පිළිගත් සමුපකාර ප්‍රතිපත්ති වල දන්නවලම සමුපකාර කෝපරේටිව් ක්‍රියාත්මක වෙන්නේ සමුපකාර ප්‍රතිපත්ති මත පදනම. මොනවද මේ ප්‍රතිපත්ති වෙන්නේ? ස්වේච්ඡාමය නිදහස් සමාජිකත්වයේ දාගන්න, ප්‍රජාතන්ත්‍රවාදී සමාජික පාලනය, ස්වෛරීභාවය සහ නිදහස, සමුපකාර අධ්‍යාපනය සහ පුහුණුව. හරි. සමුපකාර අධ්‍යාපනය සහ පුහුණුව. ඊළඟට සමාජික සහයෝගීතාවය ඕවා ප්‍රතිපත්ති විදිහට අපි හඳුනා ගන්නවා දාගන්න. ප්‍රතිපත්ති විදිහට හඳුනා ගන්නවා. හරි. ඊට පස්සේ අපේ ප්‍රශ්න අංක 4න් අහන ස්වාධීන අයිතිය සහ ස්වාධීනව ක්‍රියාත්මක වන සේම ශේෂ්ත්‍රය තුළ බලයක් හිමි නොවූ ව්‍යාපාර කුඩා ව්‍යාපාර වේ. ඔව්. මෙම නිර්වචන ඉදිරිපත් කළ ඇත්තේ. මේක ළම ඉදිරිපත් කරේ කවුද? ඇමරිකා එක්සත් ජනපදයේ කුඩා ව්‍යාපාර ආයතනය විසින්. ඇමරිකා එක්සත් ජනපදයේ කුඩා ව්‍යාපාර ආයතන පරිපාලන ආයතනය විසින්. ඇමරිකා එක්සත් ජනපදයේ කුඩා ව්‍යාපාර පරිපාලන ආයතනය විසින් තමයි මේ නිර්වචන ඉදිරිපත් කරේ. එහෙම නැත්නම් පොදුවේ පිළිගත්ත නිර්වචනයක් අපි ඉගෙන ගන්නවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට නෑ. හරි. ඇමරිකා එක්සත් ජනපදයේ කුඩා පරිමාණ ව්‍යාපාර පරිපාලන ආයතනය. හරි. ඒක ආකොටසක අපි ගන්න ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය කුඩා ව්‍යාපාර සංවර්ධනයට කුඩා ව්‍යාපාර වලින් ලැබෙන දායකත්වය අපෙන් අහනවා 4ක් ආශ්‍රයෙන් පැහැදිලි කරන්න කියලා කියනවා. අන්න. කුඩා ව්‍යාපාර වලට ලැබෙන දායකත්ව වල දන්නා ළමයි කුඩා ව්‍යාපාර ගොඩාක් ශ්‍රම සූක්ෂමයි. ශ්‍රම සූක්ෂමයි නම් රැකියා අවස්ථා නිර්මාණය කරන්න පුළුවන්. රැකියා අවස්ථා නිර්මාණය කරන්න පුළුවන්. ඒත් එක්කම දේශීය දේශීය සම්පත් භාවිතය සිද්ධ වෙනවා. හරි. ඒත් එක්කම අදාළ මහා පරිමාණ ආයතන අත නොගසන මේ බොහෝ නිෂ්පාදිත බිහි කරන්න සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මැදිහත් වෙනවා. ඒ ළඟට ළමයි අදාළ ඔය මේ ප්‍රජාසත්කාරක සේවා වගේ දේවල් වලටත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මැදිහත් වෙනවා. ඒක ඕවා ආර්ථිකයට තියෙන වාසි විදියට අපිට හඳුනා ගන්න පුළුවන්. හරි. 45 ඊළඟට 45 තියෙනවා යුරෝපා සංගමය, ඊළඟට ජාත්‍යන්තර වෙළඳ සංවිධානය, ඒෂියන් සහ ශාක්‍යන සංවිධාන අතුරෙන් වෙළඳ කලාප නොවන්නේ වෙළඳ කලාපයක් නොවන්නේ කුමක්ද කියලා අහන්න ළමයි. වෙළඳ කලාපයක් නොවන්නේ කුමක්ද කියලා යහන්න ළමයි. දැන් වෙළඳ ලෝක වෙළඳ සංවිධානයේ වෙළඳ කලාපයක් වෙන්නේ නැහැ. එතකොට WTO කියන එක තමයි අපේ වෙළඳ කලාපයක් නොවන්නේ. අනිත් ඔක්කොම වෙළඳ කලාප. හරි. එතකොට WTO මේකට අපි කියනවා ළමයි ලෝක වෙළඳ සංවිධානය කියලා. ඒක දාගන්න. ලෝක වෙළඳ සංවිධානය. හරි. ක්‍යාකොට සපෙන් අහනවා ආනයනය කරන ලද භාණ්ඩ වරායන් පිටතට ගෙනවු. නැවත සකස් කර හෝ නොකර අපනයනය කිරීමේ ක්‍රියාවලිය. අන්න නැවත සකස් කර හෝ නොකර අපනයනය කිරීමේ ක්‍රියාවලිය. මේකට අපි කියනවා ළමයි මොකක්ද කියලාද? ප්‍රතිඅපනයනය කියලා. ප්‍රතිඅපනයනය කියලා. නැවත සකස් කරනවා නම් වරයන් ඇතුළට ගෙනල්ලා ප්‍රතිඅපනයනය කරනවා කියන කියනවා. එහෙම නැත්නම් අපි ඒකට අන්තර්නාල වෙනදාම කියලා කියන වරායේ තිබියදීම වෙනත් රටකට අපනයනය කරනවා නම්. හරි. ඊට පස්සේ 46 සංවිධානයක් පවතින්නේ කුමක් සඳහාද? එහි දර්ශනය කුමක්ද? යන මූලික කරුණු කවරේද? යන්න විස්තර කරන ප්‍රකාශන සංවිධානයක් පවතින්නේ කුමක් සඳහාද? එහි මූලික පරමාර්ථ මොනවද කියලා විස්තර කරන්නේ මොකේද? ළමයි අපි මෙහෙවර ප්‍රකාශයේ නිෂ්ඨාව කියලාත් අපි මේකට කියනවා. මෙහෙවර ප්‍රකාශය එහෙම නැත්නම් නිෂ්ඨාව. මෙහෙවර ප්‍රකාශය එහෙම නැත්නම් නිෂ්ඨාව. හරි. ඊට පස්සේ ඒකේ ආකොටස අපෙන් අහනවා තීරණ ගැනීම මුළුමනින්ම සේවකීන්ට අවකාශය ලබා දෙන නායකත්වය කුමක්ද? තීරණ ගැනීමට මුළුමනින්ම සේවකීන්ට අවකාශය ලබා දෙන නායකත්වය. මුළුමනින්ම ලබා දෙනවා ළමයි තීරණ ගැනීම වගේම ක්‍රියාත්මක කරන්න කවුද? නිර්බාධවාදී නායකත්වය. නිර්බාධවාදී නායකත්වය. පොදු එකගත්වයේ මත තීරණ ගන්නේ කවුද? ඒකාධිපති නායකත්වය. තීරණ ගැනීම සහ සියලු දේවල් දෙන්නේ කවුද? අපේ මේ නිර්බාධවාදී නායකත්වය. නිර්බාධවාදී නායකත්වය. හරි. ඊට පස්සේ 47 එකම වර්ගයේ භාණ්ඩයක් අඛණ්ඩව රේඛීයව ගලා යන ආකාරයට විශාල ඒකක ප්‍රමාණයක් නිෂ්පාදනය කරන නිෂ්පාදන ක්‍රමය හඳුන්වන්නේ කුමන නමකින්ද? ප්‍රවාහ නිෂ්පාදනය කියලා. ප්‍රවාහ නිෂ්පාදනය.
හරි. ඒක ආකොට සපෙන් අහනවා යෙදුම් සහ නිබුම් අතර පවතින අනුපාතික සම්බන්ධතාවය හැඳින්වෙන්නේ කුමන නමකින්? දන්න යෙදුම් සහ නිබුම් අතර තියෙන අනුපාතික සම්බන්ධතාවය අපි කියනවා ළමයි ඵලදායීතාවය කියලා. ඵලදායීතාවය කියලා. යෙදුම් සහ නිබුම් අතර අනුපාතික සම්බන්ධතාවය. හරි. 48 රැකියාවට ඉතාම යෝග්‍ය පුද්ගලයාට තිබිය යුතු අධ්‍යාපනය පළපුරුද්ද කුසලතා පිළිබඳ විස්තර කෙරෙන ලේඛනය හැඳින්වෙන යන සේවකයා පිළිබඳ විස්තර කරන ලේඛනයට අපි කියනවා ළමයි රැකියා පිරිවිතරය කියලා. රැකියා පිරිවිතරය. රැකියා පිරිවිතරය. ඒක ආයතනයක ප්‍රධාන තනතුරු වල ඇති විය හැකි පුරප්පාඩු පිරීම සඳහා සුදුසු සේවකීන් හඳුනා ගැනීමට සකස් කරන වැඩපිළිවෙල හැඳින්වෙන්නේ කුමන නමකින්ද? ඒ වැඩපිළිවෙල හැඳින්වෙන්නේ කුමන නමකින්ද කියලා අහනවා. අපි මේකට කියනවා ළමයි මොකද්ද? මේ මොකද කිව්වේ ආයතනයක ප්‍රධාන තනතුරු වල ප්‍රධාන තනතුරු වලට බදවා ගැනීම සඳහා අභ්‍යන්තර බදවා ගැනීමක් මේක තමයි සිද්ධ වෙන්නේ. මෙතන අපි කියනවා අනුප්‍රාප්තික සැලැස්ම පදනම තමයි අදාළ බදවා ගැනීම කරන්නේ. අනුප්‍රාප්තික සැලැස්ම 49ට අපි එනවා. පහත වගුවේ x තීරුවේ දැක්වෙන්නේ පරිගණක සහ අතුරුතුරු පද්ධතික උපාංග වලට අදාළ නිදසුන්. ඒ එක් නිදසුන් වලට අදාළ ගැලපෙන උපාංගයේ y තීරුවේ ලියා දක්වන්න කියලා කියනවා. Windows කියන්නේ මොකක්ද ළමයි? මේක අවිල්ලා මෘදුකාංග software එකක්. ඊළඟට පරිගණක වැඩසටහන් කරු. මෙයාට අපි කියනවා ජීවාංගය කියලා. දැන් මෙතන නම් මම තමයි ජීවාංගයේ මේ පරිගණක ලැප්ටොප් මෙහෙවන්නේ. හරි. ජීවාංගය දෙවෙනි එකේ. මොනිටර් එක කියන්නේ ළමයි මොකද්ද? මෙතන තියෙන මොනිටර්ස් මොනවද? මේවා අවිල්ලා දෘඩාංග. නීති රීති හා ප්‍රතිපත්ති. ඊළඟට නීති රීති හා ප්‍රතිපත්ති මේවා මොනවද ළමයි අදාළ? ඒකට අපි කියනවා මේ ක්‍රියාපටිපාටි කියලා. ක්‍රියාපටිපාටි කියලා. හරි. 50 ව්‍යාපාර සැලැස්මක අන්තර්ගත ඇස්තමේන්තුගත මුදල් ගලා යෑම සහ මුදල් ගලා යෑම මුදල් ශේෂ දැක්වෙන ලේඛනයේ කවර සටහනකින් සඳහන් වේද කියලා අහනවා ළමයි. මේකට අපි කියනවා මොකක් කියලාද? අපි මුදල් ප්‍රවාහ ප්‍රකාශය කියලා මේකට කියනවා. ඇස්තමේන්තුගත මුදල් ගලා යෑම සහ ඒම් පිළිබඳ ප්‍රකාශය. මුදල් ප්‍රවාහ ප්‍රකාශය. ඊළඟට ඒක ඇස්තමේන්තුගත යන්ත්‍ර පිරිවැය සහ අමුද්‍රව්‍ය අවශ්‍යතා පෙන්눔 කෙරෙන ව්‍යාපාර සැලැස්මක කුමන කොටසෙහිද කියලා අහනවා ළමයි. මේක ළමයි මේ ව්‍යාපෘති සැලැස්ම තුල අපේ මේ මොකේද මේ මෙහෙයුම් සැලැස්ම තුල තමයි අන්තර්ගත වෙන්නේ. හරි. ඇස්තමේන්තුගත යන්ත්‍ර සූත්‍ර පිරිවැය සහ අමුද්‍රව්‍ය අවශ්‍යතා පෙන්눔 කරන්නේ කවර සැලැස්මක කුමන කොටසෙහිද කියලා අහනවා. මෙහෙයුම් සැලැස්මේ තමයි ළමයි මේක අන්තර්ගත වෙන්නේ. ඒතකොට ළමයි ඔන්න අපේ MCQ 50ම සාකච්ඡා කරලා අවසන් කරනවා අපේ 2012 A level paper එකේ.